ජාතික ගිණුම් කරන්නේ නේද? හරි. අද විශේෂ දවසක්. මොකද්ද? මෝඩයාගේ දවස. නේ? හරි. මෝඩයාගේ දවසේ විශේෂ වැඩ දෙකක් පටන් ගන්නවා. තුනක් විශේෂ වැඩ තුනක් තියෙනවා. අද දවස නම් කරලා තියෙන විදිහ කියන්නද මම? ඒකත් අහන්නකෝ. නෑ ඒවත් අහපල්ලා නේද? සර්ගේද? නෑ ඒක වෙලා යනවා. අක්කිලා දෙන්න යවන්න ඕන නිසා ඒක මම ඔයාලට පස්සේ පෙන්නන්නම්. අද මම මේ දවස නම් කරලා තියෙන්නේ මෙහිම. මෝඩයාගේ දවසද නිදානයක් විය හැකි කියලා තමයි හදලා තියෙන්නේ මං. ඒකට හේතුව කියන්නද මම? මෝණ්ඩයාගේ දවසක් නිදාන දවසක් වෙන්න පුළුවන්. ඔයාලා ආසම ෆෝන් එක ඇහුවොත් මං කිව්වොත් Apple කියලා. ඔව්ද නැද්ද? නැති එක වෙනම දෙයක්. ආ උට Apple ෆෝන් එකට දාවේ ඒක ඕල්ලක. ඔව්ද නැද්ද? සාමාන්‍ය අපි කවුරුත් ආස Apple ෆෝන් එකක් තියෙනවනේ. හරි. ඒක වෙන choice එකේ චූටි වෙනසක් තියෙන්න පුළුවන්. හරි. ඔයාලා දන්නවද Apple සමාගම ආරම්භ කරේ කවද්ද කියලා? 1979 අප්‍රේල් 1 වෙනිදා. එදා Apple සමාගම ආරම්භ කරද්දී එයාලා හිතුවා නම් මේක මෝඩයාගේ දවස කියලා අපට එහෙම සමාගමක් දැන් තියෙයිද? නැහැ. හරි නේද? right. ඒ වගේම Google සමාගමේ Gmail ආරම්භ කරන්නෙත් අප්‍රේල් 1 වෙනිදා 2004. නිසා දවසක් මෝඩයාගේද අසුබද ඒ කතන්දර අදාළ නැහැ. අදාළ වෙන්නේ ආකල්පය. තමන්ගේ අරමුණ වෙනුවෙන් කොච්චර දුරට ආකල්ප මේ වශයෙන් වෙනස් වෙන්න පුළුවන්ද කියන කාරණේ. තේරුණා නේද? දැන් හොඳට මතක තියාගන්න. හොඳ ගොවියෙක් වෙන්න බෑ මඩ ගා ගන්න බැරි නා. කුඹුරට බැහැලා හොඳ ගොවියෙක් වෙන්න බෑ පුතා. ඒක ඇත්ත කතා. හොඳ ප්‍රේමවන්තියෙක් වෙන්න බෑ ලව් කරන්න බැරි නා. ඒක නම් පුළුවන් සර් ගහේ කඩුල් කරන්න දෙයක් නැහැ. පිළිවෙලට පුළුවන්. අක්කලා එහෙම හොඳටම දන්නවා ලව් කරන විදිය පුතා. ඔව්. උඹලට උඹලා උගන්නයිද මන් දන්නේ කොහොම වෙද්ද නැහැ. හරි. ඊළඟ එක ඒ නිසා දවසක් සුබ වෙනවද අසුබ වෙනවද කියන එක තීරණය වෙන්නේ ඔයාලගේ හැසිරීම මත. හරිද? එතකොට Apple සමාගම හිතුවනම් අපි අසුබ දවසක පටන් ගත්තේ අපට කෙලවෙනවා කියලා අද මේ ලෝකයේ මේ තියෙන බ්‍රෑන්ඩ් එකට එන්න බෑ යාලට. බ්‍රෑන්ඩින් ඩේට් එකක් විදිහට තමයි මම දකින්නේ අප්‍රේල් 1 වෙනිදා. ඒ නිසා මම සුබ කටයුතු 3ක් ආරම්භ කරනවා. දෙකක් නේ. මගේ 28 ආරම්භක පන්ති තිබුණේ අද උදේ. ආයි 27 ඔන්ලයින් පේපර් ක්ලාස් එක පටන් ගන්නෙත් අද. මම අද ඒක පටන් ගන්න මෙතන 27 ළමයිට ඔන්ලයින් පේපර් ක්ලාස් එක. ඒ කියන්නේ මං කරන වැඩේ ගැන මට විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ සුබ අසුබ අදාළ නෑ කියන කාරණේ. ඒත් එකම තව දවසක් අද දවසේ විශේෂ දවසක්. ඊයේ මධ්‍යම අපි සාමාන්‍ය මං ඊයේ නිදා ගන්නකොට පාන්දර 4:00 විතර වුණා. ඒ මොකද්ද? ඒ ලෙවල් ප්‍රතිඵල ආවා. මගේ විබ්බිලේ හිටියේ කණ්ඩායමේ විභාගයට හිටියේ 2යි 6යි නේද? 6 දෙනයි ගියේ. ඉතින් ඒ ඕනම මට මගේ ළඟ තියෙන ඇනලයිස් එකක් වෙන්න මේ රිසල්ට් ළමයිකුට එන්න පුළුවන්. කියන්නේ ඔයාලා වුණත් මේ සති දෙකට මම දැන් මගේ ළඟ මිම්මක් තියෙනවා. උඹලට මේක තමයි தත්ත්වය කියලා. ඒක අඩු වැඩි කරන දේවල් වලට ෆ්‍රීකවෙන්සි එක කරකවනවා මම මෙහෙම ඒක හදනවා. ඒක ගත්තොත් එහෙමයි නැත්නම් එහෙමයි. හරි. එතකොට එහෙම දැකලා වෙනස් කරලා අපි දැක්ක මෙන්න මේ ප්‍රතිඵලය කියලා. ඔයාලට ওই පිටිපස්සෙන් ඉන්න අක්කලා දෙන්නට මං කිව්ව දෙයක් තමයි මෙන්න මේ ප්‍රතිඵලයට උඹලට එන්න පුළුවන්. ඒ ස්කිල් එක තියෙනවා. ඒකට අනුව වැඩ කරොත් මෙන්න ප්‍රතිඵලයක් තියෙනවා කියලා මම නිරන්තරයෙන් කිව්වා. ඒත් එක්ක මම විභාගේ ලියද්දි සාමාන්‍ය නිතරම ළඟින් ඉන්නවා. විභාගේ ලියලා බාලිකාවේ රත්න මෝටර්ස් එකේ
ඉඳගෙන කිව්වා රත්න බාලිකාව ඉස්සරහ නේද රත්න මෝටර්ස් එක තියෙන එහා පැත්තේ. නේ අර ගරාජ් එක. ආ. එතන ඉඳගෙන කිව්වා දැන් මං උඹලා රිලේ එකේ ඉස්සරහෙන් තියලා තියෙන. රිලේ එක දන්නවා රිලේස් එකක් සාමාන්‍ය දුරනකොට ඉස්සරහෙන් යන්නේ. ආ. ඉස්සරහෙන් දැන් තියලා තියෙන්නේ ඉතිරි දෙක ප්ලේ කරපල්ලා හරියට අනිවාර්යෙන් තැනකට එන්න පුළුවන් කියන කාරණෙත් එක්ක තමයි මම එදා සමුගතේ සමුගෙන නිකන් හිටින්න පොඩක් කිනිත්ව මොකද කරන්නේ කියලා තහනවා ලොකුවට අහන්න බෑ මගේ විෂයක් නෙවෙයිනේ. අනිත් විෂයන් දෙකත් එක්ක යන්න දුන්නා. ඒත් එක්කම එයාලගේ ජීවිතේ විවිධ තැන්වලදී විවිධ දේවල් කිව්වා මං. ඒ කිව්වේ අර ප්‍රීකෝයින්ස් එක කරකවනවා මං. එහාට හරවනවා මෙහාට හරවනවා. හරිද? ඒවා සමහරලාට ඒ වයසේදී ඔයාලට දැන් මේ කියනවා තේරෙන්නේ නැහැ වගේම තමයි ඒ අයටත් තේරුන්නේ නැහැ. අද තේරෙනවා මාර විදියට. අද දවසේ තේරෙන ඔක්කොටම. ඒ හැටි සතියකින් ඒත් තේරෙන්නේ නැහැ පුතා. අද තේරෙලා ආයි සතියකින් ඒත් තේරෙන්නේ නැහැ. හරි කොහොම හරි මගේ බලාපොරොත්තු තිබුණේ පන්තියේ 3 දෙනෙක් ගැන විශ්වවිද්‍යාල සිහිනේ මගේ 3ක් තිබුණා. මෙහි හිටි ළමයිගෙන්. එක දරුවෙක් මම හිතන්නේ accounts paper ඒ දවසේ සම්පූර්ණයෙන්ම අසනීප වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒ බලාපොරොත්තු නැති වුණා. ඉතිරි අයගේ ගැටලුවක් වුණේ විශ්වවිද්‍යාල සීනේ සාර්ථක වුණා ඉතිරි බලාපොරොත්තු දෙකේ. ඉතින් ඒ දරුවෝ දෙන්නටම ඉකෝන් වලට එකක් ගන්න අවස්ථාව තිබුණා. මම ඔයාලා දැන් ඔයාලගේ පඩිපලේ පළවෙනි අඩියනේ ඉන්නේ දැන්. A level සීනේ පඩිපෙළ සහ මෙයාලා ඩබල් එටි දැන් කරන්නේ තවත් ස්ටේජ් එකක් ඉස්සරහට ගිහිල්ලා. ඒ පළවෙනි අද්දරේ එනකොට ඒ අය ගත්ත අත්දැකීම් ප්‍රමාණය කෙටියෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා එක අක්කා කෙනෙකුට මම ආරාධනා කරනවා. ඔයාලට චූටි ඒ කියන්නේ ඒ ඔයාලගේ සම වයසේ ළමයෙක් එයාලට හරි ගිය තැන් වැරදුන තැන් කියනකොට ඒක උරා ගත්තොත් ඔයාලට හොඳයි. ඒ කියන්නේ තවත් අවුරුදු 2කින් හරියටම දිනෙත් එක කියනද මම 2028 කැලෙන්ඩරේ ගන්න පුතේ කවුරු හරි ටක් ගාලා 2028 28 කැලෙන්ඩරේ ගන්න දෙසැම්බර් මාසේ 28 දෙසැම්බර් ගන්න ටක් ගාලා ඔයාලගේ ප්‍රතිඵල එන දවසත් එක්ක කියනවා මම අවසාන ඉරිදා දෙන්න පුතේ මට 28 අවසාන ඉරිදා දෙසැම්බර් මං ගත්තනේ හොඳයි වගේ කී 24ද කවුරු හරි ගත්තා නම් කියන්නේ කීයද තියෙන්නේ පුතේ 31 නේ හා මරු දවසක් තියෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා ඔයාලගේ ප්‍රතිඵල එනවා දෙසැම්බර් 31 නැත්තම් සමහර විට 24 2028 දෙසැම්බර් මාසේ 24 හරි 31 හරි ස්වභාවික උදරයක් හෝ වෙන කරදරයක් වුණේ නැත්නම් ප්‍රතිඵල එනවා. ඔන්න මං කිව්වා. එදාට ඔයාලගේ භුක්ති විඳින්න ඕනි සතුට මොකක්ද කියලා ඔයාලා තීරණය කරන්න. තේරෙනවද? ඔයාලා දැන් ෂෙයා කරනවා දකින්නවා ඇතිනේ එක් ළමයිගේ ප්‍රතිඵල. බයෝ, මැත්ස්, කොමර්ස් එක ප්‍රතිඵල. එතකොට ඒ ප්‍රතිඵල ගැන ඔයාලා ਵਿਚාරය කරන විදිය හිතන්නකෝ. එතකොට ඒ මොනවා හරි ප්‍රතිඵලයක් ගැන ඔයාලා හොඳයි කියලා දැකපු දේ එන්නේ වගේ ප්‍රතිඵලයක් ඔයාලට ඕනි නම් මෙන්න මේ වගේ අත්දැකීම් ටිකක් එකතු කරගන්න ඒක ඔයාලට හොඳයි. මම කාටද සමාධියක් හට එන්න කියනද? සමාධියක් හට එන්න කියනවා බාලිකාවේ ගිය අක්කා කෙනෙක්. එකක් කියන්න ඕනේ. බොහොම අමාරුවෙන් ওই ළමයි දෙන්නවත් හිටියේ. නගරේ හිටියේ ළමයි දෙන්න ඔච්චරයි මට. නගරේ ළමයි මගේ ළඟ තියන්නේ නැහැ සාමාන්‍යයෙන්. අහම්බෙන් ඉතුරු වෙච්ච දෙන්නෙක්. ඒත් එක දවසක් මගේ පන්තිට එනවා දැකලා එක්තරා ගුරුවරයෙක් පාසලේදී බැනලා දිනවා උඹලා කොහෙද යන්නේ කියලා.
ඉතින් අහම්බෙන් ඉතුරුන දෙන්න තමයි ඔය නගරේ ඇතුලේ ළමයිගෙන් අනිත් ළමයි නගරේ ළමයි නෙවෙයි. ලුණුගල ළමයි දෙන්නෙක් හිටියා. අනිත් එකෙනෙක් පෙතියාගොඩ ළමයෙක් හිටියා. අනිත් පුතත් පෙතියාගොඩ මං හිතන ඉස්කෝලේ මැදගම්. හරි. ඉතින් ඒ ළමයි ඉන්න දෙන්නේ නැහැ මගේ ළඟ සාමාන්‍යයෙන්. හිටිය අයගෙනත් ඔය දෙන්න බැනුම් අහගෙන හිටියේ ඉස්කෝලේ ගියේ නෑ මං හිතන්නේ අන්තිමට. ඒ කියන්නේ මුල් කාලෙම නැවතුවා. හැබැයි ඉතින් මගේ ළඟ හිටිය එකේ මං සම්පූර්ණ මට දෙන්න පුළුවන් දායකත්වයේ දුන්නා. මං එකතු කරන්නේ ඔයාලට මේ අත්දැකීම් ගන්න කෙටියෙන් බස් එකත් යන නිසා එන්න සමාධිදුවට බාලිකාවේ මෙසරේ ඒ 2යි B එකද ඒකයි B2යි ප්‍රතිඵලේ ඉක්කෝන් එකට එකක් ගත්තා. අපිට ඒක ගහලා අපි පිළිගමු සමාධියක් ගන්න. සුබ දවසක් වේවා ඔක්කොටම. නංගිලා මල්ලිලා සහ සර්ගෙන් අවසරයි. ඇත්තටම කියන්න ඕනි මේ වගේ රෑන්ක් එකක් ගන්න ගොඩක් උදව් කරේ සර්. ඔයාලා දන්නේ නැති වුණාට සර් අපි වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරා. රෑ එළි වෙනකන් අපිට කෝල් කර කර පාඩම් කරන්න කිය අවසාන කාලේ කොච්චර කතා කරාද කියනවනම් අපේ බොර කියන්න ඕනේ අම්මා තාත්තත් ඒ විදිහට අපිව මොටිවේෂන් කරේ නෑ. අපි මේ වගේ ඉන්න ඇත්තටම මම නම් මේ තැන ඉන්න ඇත්තටම හේතුව තුසිස්ස මට ගොඩක් කියන්නේ සමහර ප්‍රශ්න තිබුණා ඒවට ගොඩක්ම විසඳුම් හොයලා දුන්නේ සර්. මේ මුලින්ම කියන්න ඕනේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඕනම එකක් සර් එක්ක කතා කරන්න පුළුවන්. ඔයාලට පැත්තකට ගිහිල්ලා කාටවත් නොදෙනී ඔයාලට ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයලා දෙනවා සර්. අනිත් එක තමයි පාඩම් කරන්න. පාඩම් කරන්න සර් කියලා දෙනවා ක්ලිප්ස්. ඒවා හොඳට අධ්‍යයනය කරලා පාඩම් කරන්න. සර් කියලා දෙන කිසිම දෙයක් කවදාවත් වරදින්නේ නැහැ. සර් අපිට අවසාන කාලෙත් කෝ ඔයාලට මෙච්චර තැනකට එන්න පුළුවන් මෙච්චර තැනකට එන්න පුළුවන් කියලා. අපේ ඉතින් ඒ කාලේ තිබුණු විසාදියත් එක්ක බොරු කියන්න ඕනේ පාඩම් කරේම නැහැ. සර්ගේ බැනුම් අහලා තමයි මෙහෙම හරි තැනකට ආවේ. ඇත්තටම අද ඉන්න තැන ගැන මාඩම සතුටුයි. මොකද මේ රිසල්ට් එන්න මොහොතක් තියදීත් අපේ ගෙදර මිනිස්සු මාව විශ්වාස කරේ නැහැ මෙහෙම රිසල්ට් එකක් තියෙයි කියලා. සර්ලා තමයි එහෙම විශ්වාසයක් ගොඩ නැගුවේ. අවසාන කාලේ සර් අපිට පේපර්ස් දුන්නා. ඒ පේපර්ස් වල තිබුණු ප්‍රශ්න භාගයක්ම අපේ A level පේපර්ස් වල තිබ්බා. ඔයාලට ඕන නම් ඒවා ගෙනල්ලා පෙන්නන්න පුළුවන්. අපි ගොඩක්ම අපේ යාළුවෝ ගොඩාක් අවසාන කාලේ අපෙන් ඇහුවා ක්ලාස් ගියේ කාගේද කියලා. මොකද සර්ලා අපිට දුන්න පාඩම් ඒ නෝට්ස් ඒවා අනිත් අය ගාව තිබ්බේ නැහැ. අපිට ගොඩක්ම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් උනේ සර්ගේ නෝට්ස් හින්දා. ඔයාලට ඒවා බලා ගන්න පුළුවන් සර් දෙයි ඒවා. සර් කොහොමද දෙනවා සර් දුන්න අවසාන අනුමාන ප්‍රශ්න ටික ඔයාලට. එතකොට තේරෙයි මං කියන්නේ බොරුද ඇත්තද කියලා. අනිත් එක තමයි ප්‍රශ්න එනවා ජීවිතේට. කොච්චර ප්‍රශ්න ආවත් ඒවා ජයගෙන ඉස්සරහට යන්න ඕනි. ඔයාලා කියන්නේ සර් බොරු කියන්න ඕනේ නැහැ. ක්ලාස් එකේ 6 දෙනාගෙන් මායි එයා විතරයි මායි අර හිටිය අනිත් අක්කා විතරයි ගෑනු ළමයි දෙන්නෙක් හිටියේ. දවසක් උදේ 8 ඉඳන් දවස් 12 වෙනකන් අපි ඔක්කොමලා හිටගෙන හිටියා. මං තනියෙන් ගෑනු ළමෙක් විදියට අනිත් පිරිමි ළමයි සෙට් එකත් එක්ක තනියෙන් හිටගෙන හිටියා පාඩම් කරන්න නැතුව. ඒ වෙලාවේ මට දැනුණු අපහසුතාවය ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ. එදා ඉඳන් පාඩම් කරන්න පටන් ගත්තා. එදා සර් අපිට එහෙම ගහලා බැනලා හැදුවේ නැත්නම් ඇත්තටම අපිට අද මේ වගේ තැනකට එන්න බෑ. ඔයාලට කියන්න සර් ඇත්තටම හොඳ වචනින් නෙවෙයි බයින්න ඔයාලට සමහරට දුක හිතේ සර් කියන දේවල් වලට. ඒ කියන්නේ සර් බයින විදිහට අපිට ඇත්තටම ඇඬෙනවා. මට අනන්තව සර් බැනලා තියෙනවා හැම දෙයකටම අඬන්න එපා කියලා. මොකද සර් කියනේවට ඇඬෙනවා. ඒ කියන්නේ පිරිමි ළමයි ඉස්සරහ සර් කියන දේවල් අහගෙන ඉන්න හරි අමාරුයි. ඒ ඔයාලට තේරෙයි සර්ලා ඉස්සරහට බයින විදිහට. ඉතින් ඒ බැන්න කියලා ඔයාලා සර්ලාත් එක්ක තරහ ගන්න එපා. අපේ ක්ලාස් එකේ හිටියා එහෙම බැන්නා කියලා ක්ලාස් එකෙන් ගිය ළමයි. අද ඔයාලට පුළුවන් මට පෙන්නන්න මේ හැමෝගෙම සමහර අයට තියෙන F3ක්. සමහර අයට S3ක්. එයාලට රිසල්ට් නැහැ. එයාලා දැන් අද පසුතැවෙනවා සර්ලා වතෑලා දාලා ගියපු එක ගැන. ඔයාලට මම මේ කියන දෙක තේරෙයි විභාගේ ලං වෙනකොට. ඔයාලා අපේ යාළුවගෙන් අහලා බැලුවා නම් මගෙන් මේ වෙනකොට අපේ ක්ලාස් එකේ ගොඩාක් කට්ටිය සර්ගේ නම්බර්ස් ඉල්ලුවා සෙකන්ඩ් ෂයි කරන්න. මොකද සර්ලා ඒ තරම් හොඳ ගුරුවරු කියලා එයාලා දන්න නිසා. ඔයාලට ඒක දැම්ම තේරෙන්නේ නැහැ. ඒක පහුව වෙනකොට තේරෙයි.
සර්ලා එකින් එක ළමයින් ගැන මෙහෙම මෙහෙම කියලා කියනවා. ක්ලාස් එකේ පෙන්නලා කියනවා ඔයාලට මේ තැනට යන්න පුළුවන් මේ තැනට යන්න පුළුවන් කියලා. සර් ඉතින් බයිනවා. ඒව ඉතින් අහගෙන ඉන්න. ඒ කියලා සර්ත් එක තරහ ගන්න එහෙම කරන්න යන්න එපා. සර් පොඩ්ඩක් බොරු කියන්න ඕනේ නැහැ. සර් පොඩ්ඩක් නහරකාරයා. අනිත සර්ට ඉක්මනට තද වෙනවා. සර් ආයි හොඳ වචනින් නම් කතා කරන්නේ නැහැ. මේ බයිනෝ නම් බයින්නේ තනිකරම නරක වචනේ. ඒවා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඕනි හරිද? නැත්තම් සර්ත් එක්ක ඉන්න හරි අමාරුයි. අපේ ගෙදර කට්ටිය දන්නවා මේ රෑ 10ට විතර කෝල් කරලා එක දවසක් මට හොඳටම බැන්නා. අපේ ක්ලාස් එකේ ළමයි ඔක්කොම දන්නවා. සර් බැන්න විදිහට අපේ ගෙදර මිනිස්සු මට හොඳටම බැන්නා. ඇයි ගුරුවරුන්ට මෙහෙම රිද්දන්නේ කියලා. සර් කියන දේවල් අහන්නේ නැහැ කියලා. අහන්නේ නැහැ නෙමෙයි ඉතින් අපිට ඒ දවස්වල තියෙන දැඟලිල්ලට එහෙම තමයි. ඔයාලත් ඉතින් තේරෙනවනේ ඔයාලත් ඉතින් තරුණ වයසේනේ ඉන්නේ. බොරු කියන්න ඕනේ නැහනේ. ඉතින් ඒ හින්දා සර්ලා දෙන ඒවා ඒ විදිහටම කරන්න. ඒවා වර්ධින්නේ නැහැ නංගිලා ඔයාලට කවදාවත්ම. සර් කියන්නේ මොකද්ද ඒ විදිහට ඉන්න. සර් කරන්න කියන දේවල් කරන්න. ඔයාලට කවදාවත් වර්ධින්නේ නැහැ. ඉතින් මං ඔයාලගේ සරසවි ගමනට අද ඉඳන් පටන් ගන්න මේ මහන්සි වෙන්න හදන ගමනට සුබ පතනවා. හැමෝටම සුබ දවසක්. හරි. එන්න දෝනි. ඔයාලා වගේ මෙයාලත් ළඟ තියාගෙන මේට අවුරුදු 2කට කලින් මං කිව්වා. ඒ කියලා මං හිතනවා ඔයාලගේ බැජ් එකට කතා කරන්න ආවේ සමාධි කවුද? හංසයිද? සංකයිද? හසිනියක්ක. ඒක තමයි. ඒ කියන්නේ ඒ අයට මං කිව්වා වචනයක් යන්න කලින්. මොකද්ද මං කිව්වේ? දැන් මේක ඉවරයිනේ පුතේ. මේකෙදි අපි හිටියා මෙහෙම අල්ලගෙන හිටියා. හැබැයි මෙයාලා යන්නේ නිදහස්සේම ඉන්න පුළුවන් තැනකට යන්නේ. විශ්වවිද්‍යාලය කියලා කියන්නේ නිදහස් චින්තනයන් ගොඩනගාගෙන තමන්ගේ ගමනක් යන්න පුළුවන් තැනකට යන්නේ. හැබැයි තමන්ව දැන් පාලනය කරන අය පිටිපස්සේ නැහැ. තමන් විසින් තමන්ම පාලනය වෙලා ඉස්සරහට යන්න ඕනේ. එතකොට මෙයාලට මතක ඇති ඔයාලා වගේම ඉන්න දවසක ඒ ආපු අයියලා අක්කලාටත් මං කිව්වේ මෙන්න මේ වගේ ඔයාලා විශ්වවිද්‍යාලයට ගිහලා මෙන්න මේ ප්‍රතිඵලය අරන් ගෙදර එන්න කියලා තමයි මං කිව්වේ. එහෙම නැත්නම් මෙන්න මේ අරමුණට යන්න කියලා තමයි කිව්වේ. එයාලට කිව්ව දේ තමයි විශ්වවිද්‍යාලය තුල පුළුවන් තරම් උත්සාහ කරන්න විශේෂ සමගාමී බොහෝ දෑ තියෙනවා. එක් විශ්වවිද්‍යාල කලා කටයුතු විවිධ ඉවෙන්ට්ස් ලෑස්ති කරනවා. ඉතින් මැනේජ්මන්ට් එක කරන්නේ ඒ වගේ හොඳ දේවල් අරගෙන කරන්න. තමන් ඒකේ වගකීම් අරගෙන කරන්න. ස්පෝර්ට් තියෙනවා. ඒකේ තියෙනවා පුතේ අවුරුදු 4කට වතාවක් ස්පෝර්ට් එකක්. ඒකේ ඒ අවුරුදු 4කට වතාවක් තියෙන එකේ කලර්ස් නයිට් එකක් තියෙනවා. ඒකේ සූසා කලර්ස් ගන්න පුළුවන්. මට තියෙනවා සූසා කලර්ස්. හරිද? ඒවා අවුරුදු 4කට වතාවක්. ඔයාලගේ තාත්තලා හැම දන්නවා අපි ස්පෝර්ට් කරපු විදිය. ඒවා හොඳට දන්නවා. අපි පස්සට ගියේ නැහැ ඉස්කෝලේ ජීවිතේත්. කැම්පස් එකට ගිහලත් එහෙම පස්සට ගියේ නැහැ. මම හිතන්නේ මේ පැත්තෙන් මම දන්න තරමේ සූසා කලර්ස් කාටවත් නැහැ. තාම මම අහලත් නැහැ. එහෙම ලේසියට හම්බෙන්නෙත් නැහැ. ඒවා ජීවිතේට මාර වැටිනවා. තේරුණා නේද? එතකොට ඒ වගේ දේවලුත් අරගෙන ඒ වගේම පන්ති සාමාර්ථයක් ගන්න. ඒකේ වටිනාකම මෙයා තියාගෙන කියන්නම්. පන්ති සාමාර්ථයක් ගැනීමේ වටිනාකම තමයි පුතේ. ඔයාලා දකින්නවනේ බැංකුවට ගියාම අඩු වයසේ ඉන්න මැනේජර්ස්ලා ඉන්නවා. පොඩි කොල්ලෝ කෙල්ලෝ ඉන්නව දැකලා දිනව නේද? හරි. ඒ ඉන්නේ පුතේ අවුරුදු 27ට කලින් තමන්ගේ ප්‍රතිඵලය විශ්වවිද්‍යාල ප්‍රතිඵලය පන්ති සාමාර්ථයක් බවට පත් කරගත්ත අය. පන්ති සාමාර්ථයක් කියලා කියන්නේ පුතේ අපේ ඉසෙඩ් ස්කෝර් එක හැදෙනවනේ A level එකේ. ඒකේ හැදෙන වෙනවා GPA එකක්. හැම විෂයන් වලම මේ ලකුණු එකතු කරලා 4ෙන් තමයි දෙන්නේ. සාමාන්‍ය පුතේ 3.5 වලට වඩා වැඩි වුණොත් බොහෝ වෙන විශ්වවිද්‍යාලයට වෙනස් වෙනවා. අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ගොඩක් විට ෆස්ට් ක්ලාස් එකකට යන්න ඒ ළමයට අවස්ථාව තියෙනවා.
සාමාන්‍යයෙන් එක එක විශ්වවිද්‍යාල වෙනස් වෙන්න පුළුවන්. 3ට වඩා වැඩි වුණොත් කියන්න බෑ. සමහරට මේක 3.2ක් වෙන්නත් පුළුවන්. සෙකන්ඩ් අපර් එකකට යන්න පුළුවන්. 2.8 9 වගේ වුණොත් සමහර වෙලාවට සෙකන්ඩ් ලෝවර් එකකට යන්න පුළුවන්. සාමාන්‍ය පුතේ ෆස්ට් ක්ලාස් එකක් හෝ සෙකන්ඩ් අපර් එකක් තිබ්බොත් බැංකු මැනේජර් තරඟ විභාගයට ඉල්ලුම් කරන්න පුළුවන්. මැනේජර් කෙනෙක් වෙනවා කියලා නෙවෙයි කියන්නේ. තරඟ විභාගයට ඉල්ලුම් කරන්න පුළුවන්. මේකෙන් ඩිරෙක්ට් ගන්න විදිය මම ඔය කියලා කියන්නේ. අඩු වයසෙන් අවුරුදු 27ට කලින්. ඒ කියන්නේ දැන් මෙයා විශ්වවිද්‍යාලේ යනකොට එළියට එන්න පුළුවන්. මෙයාට අවුරුදු 24 සම්පූර්ණ වෙනවත් එක වෙන්න පුළුවන්. අවුරුදු දෙකක් තියෙනවා තරඟ විභාග වලට මුහුණ දෙන්න. ඒකට මුහුණ දෙන්න නම් ඔයා මෙන්න මේ පන්ති සාමාර්ථය අරගෙන එන්න එළියට එනකොට. පන්ති සාමාර්ථය ගන්න නම් විශ්වවිද්‍යාලේ දෙන assignment ටික පිළිවෙලට දිනේට වෙලාවට කරලා දෙන්න ඕනේ. මේ වගේ ඔයාලගේ ළමයි ඉස්සරහටම තමන්ගේ ගුරුවරයා ඉද්දි තමන්ට දෙනවා සමහරල එක එක කොටස් බෙදලා දෙනවා මෙන්න මේක ප්‍රසන්ට් කරන්න. තොරතුරු හොයලා ඒ පිළිබඳ ප්‍රසන්ටේෂන් එකක් හදාගෙන තමන් ඒක පෙන්වන්න ඕනේ. එතකොට ඒවට ලකුණු වෙනම දෙනවා. ඒකට හොඳට ඉංග්‍රීසි හදා ගන්න ඕනේ. මම මෙයාලා හම්බෙන හැම දවසම ඇහුවේ තොපි දැන් ඉංග්‍රීසි හදා ගන්නවද කියන එකද ඇහුවේ. තේරෙනවද? මම කියනවා බොරු නම් මෙයාලා කියයි. හම්බෙන හැමදෙනාම උඹලා දැන් ඉංග්‍රීසි කෝස් එකකද ඉන්නේ නැද්ද? ඇයි? ඒව අහනවා. නිකන් ඉන්න දෙන්නෙම නැහැ. ගෙවල් වල මිනිස්සුත් බැනුම් අහලා ඇති. මම සමහර කියන ඒවාට ගෙවල් වලින් යවන්න නැතුව ඒවටත් බයිනවා මම. ඒ ගෙවල් වල අයට බයිනවා සාමාන්‍ය. ළමයිට බයින්නේ නැහැ ගෙවල් වලට බයිනවා. ඒ කියන්නේ අපි දන්නවා ඒකේ වටිනාකම. ඉංග්‍රීසි තිබුණ නැත්නම් මේ ක්ලාස් එකට යන්න අපට අමාරු ඇතුලේ. තරඟේ වැඩි. අපි මේ දැන් බිබිලට අපිව මෙහෙම ඉස්මතු වෙලා පෙනුනට ලංකාව තුල ඉස්මතු වෙන්න නම් අවශ්‍ය දේවල් මම මේ කියන්නේ. මේ විභාගය තුල බිබිලේ තුල අපි ඉස්මතු වුණා. හැබැයි ලංකාව තුල ඉස්මතු වෙන්න නම් මම මේ කියන දේවල් හදා ගන්න ඕනේ. හොඳ ඉංග්‍රීසි ටිකක් හදාගෙන පන්ති සාමාර්ථයකින් එළියට එන්න අවුරුදු 27 වෙනකොට මම මේ කියන තනතුරු වලට ඉල්ලුම් කරන්න පුළුවන්. හරිද? බැංකු විශේෂයෙන් ওই බැංකු වල මැනේජර් පෝස්ට් එකට යනවා නම් අවුරුදු 24 වඩා අඩුවෙන් පන්ති සාමාර්ථයක් සහිතව આવොත් ඉල්ලුම් කරලා යන්න පුළුවන්. ඊට අමතරව රේගු නිලධාරි ගැසට් කරනවා. පරිපාලන සේවය ගැසට් කරනවා. මේ කියන සමාන රැකියා. ඒවට යන්න පුළුවන්. ඒ වගේම මෙයාට යන්න පුළුවන් උස කීයද පුතා? 5යි 2යිද? 5යි 5ක් නැද්ද? හරි. නෑ මෙයාට තව කුසලතාවයක් තියෙනවා. මෙයා ඉස්කෝලේ ඉඳිද්දි විශේෂ සමගාමී වැඩ කරලා තියෙනවා මේ බාහිර වැඩ. මෙයා කැඩට් කණ්ඩායමේ සාජන්. පාලිකාව හිටිය කැඩට් එකේ සාජන්. ඒ නිසා මෙයාට chance එකක් තියෙනවා. උපාධියක අරගෙන ඩිරෙක්ට් ASP යන්න පුළුවන්. පොලිස් ස්ථාන 3ක් බලන්න දෙන්න. සාමාන්‍ය 3ක් 4ක් වෙන්නත් පුළුවන්. අරකක් තියෙනවද දැක්ක නේද? දැන් අර ඉස්කෝලේ යන කාලේ ගුටි කකා උඹලා hina වෙන්න ඇති. අනිත් උන් නේ මුන් අරුන් නේ සීනි එකක් හරි ළඟ ඉන්න එක හරි කෝපල් හරි ඇවිල්ලා කියනවා මුන් කෙලින් හිටගෙන උඹලා hina වෙන්න ඇති ඒ කාලේ. අර අක්කට මොනවද වෙලා තියෙන්නේ? මේක විශ්සුද කියලා. හැබැයි අක්කගේ වටිනාකම තමයි මම ඔය කියන්නේ දැන් ආ. දැන් ඒකේ ප්‍රයෝජනෙ එන්නේ මේ වගේ ගමනක් යන්න ඕනේ. විශ්වවිද්‍යාලයක වගේ යන්න ඕනේ පුතේ. දැන් මෙයා සාජන් හිටියේකේ ඊළඟ ප්‍රතිඵලය තමයි මෙයාට තරඟ විභාගය. දැන් ඒකෙත් තරඟ විභාගය දෙන උපාධිය අරගත්තට පස්සේ අවුරුදු 24 වඩා අඩු වෙන්න ඕනේ. අනිවාර්යෙන් මෙයාට ඩිරෙක්ට් ASP යන්න පුළුවන්. තේරුණා? ඒ කියන්නේ මෙහි ඉන්න පොලිස් ස්ථානයත් යටත්. ඒ වගේ පොලිස් ස්ථාන 3ක් විතර හම්බ වෙනවා බලා ගන්න මෙයාට. අවුරුදු කීයේදීද? අවුරුදු 27 වෙනකොට. නිල වාහනයක් දෙනවා. අවශ්‍ය නම් මම මේ කියන්නේ. ඒ වගේම ඔයාලා දන්නවා ඇතිනේ ඔයාලගේ ජීවිතේ ඒ ලෙවල් කාලේදී අඩුපාඩු වෙච්ච තැන් වැරදි වෙච්ච තැන් ඒ මොනවා හරි දේවල් දැන් හදන්න කෙනෙක් ඔය පැත්තේ නෑ. දෙමව්පියෝ විතරයි ඉන්නේ පොඩ්ඩක් හොයලා බලලා මෙයා කරා. හැබැයි කැම්පස් එකේ යාළුවෝ ගොඩක් ඉන්නවා රැකවරට තමන්ගේ ගුරුවරයාටත් තමන්ගේ නෑදෑයටත් තමන්ට හම්බ වෙන හොඳ යාළුවෝ ටිකක්. එයාලා තමයි
තමන්ව බේරගන්නේ හැමදේම. ඉතින් එයාලට පොඩ්ඩක් අහුම්කම් දෙන්න. ඒ වගේම එතනත් ඉන්නවා විවිධ මාදිලේ කණ්ඩායම්. ඔයාලා දැන් පාසල් ඔයා දැන් හොඳට මතක තියාගන්න පාසල් කියන කාරණෙන් එළියට ගිහිල්ලා සමාජගත වීම සිද්ධ වෙනවා. මේ සමාජගත වීම වෙද්දී තමයි ජීවිතේ ගොඩක් දිශාවන් වෙනස් වෙන්නේ. ඉතින් ඒවත් හරියට කල්පනා කරලා වැඩේ ගොඩ දාගන්න. හැබැයි මං එහෙම කියලා යවපු අයියලා අක්කලා මෙහෙම ප්‍රතිඵල අරන් ඇවිල්ලා ඉන්නවා. මෙයාලා ඉන්නකොට ওই විදිහට කියලා යවුවනේ. දැන් මෙයා යන්න හදනකොට ඒ අක්කලා අවුට් වෙලා දැන් ඇවිල්ලා ඉන්නවා. මං ඔය කිව්ව මාවතේ ගිහිල්ලා තමන්ගේ ජීවිත සාර්ථක කරගෙන එළියට ආපු අය ඉන්නවා. තේරෙනව නේද? ඉතින් ඒ විදිහට ඔයාටත් එන්න කියනවා. ඒක කොච්චරද කිව්වොත් මම මේ පන්තිය ඕපන් කරේ කවද්ද පුතේ? සැප්තැම්බර්. ඔව් ගිය අවුරුද්දේ සැප්තැම්බර් විතර මම මේ තැනට ආවේ. මගේ පන්තියේ ප්‍රධාන ආරාධිත අමුත්තා උනේ මගේ පන්ති ඉගෙන ගත්ත ශිෂ්‍යාවා. තේරුණා? ඇයිද දන්නවද එයාට ඒ අවස්ථාව දුන්නේ මම? අපි මේ විදිහට ඔයාලා විදිහට කියලා දුන්න දේ අහලා මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවට පස්සේ කියපු දේවල් අහලා අපි යන්න ඕනේ කියන තැනට ගියා. එදා හිටිය ළමයිට ආදර්ශයක් දෙන්නත් එයාට වටිනාකමක් දෙන්නත් මගේ පන්තියේ ඕපනින් දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට ගෙන්නුවෙත් මම ඒ දරුවා. තේරුණා? ඒක මෙයාත් දන්නවා. දැන් බොරු නෙවෙයිනේ කියන්නේ. මෙයාලත් දන්න මෙයාලා තමයි ගොඩක් උදව් කරේ මට මේ දේවල් කරගන්න. මේ තියෙන ඔක්කොම චිත්‍ර ඇඳලා තියෙන්නේ රංග පුතා. හරිද? මංගේ දවසක එක්කන් ඇවිල්ලා මෙහෙම කිව්වට පස්සේ හරිස මං ඇඳලා දෙන්නම් කිව්වා. ඔය ලස්සන ඒ කලාකාමී හිතක් තියෙන කොල්ලෙක් හිටියා. හරිද? කලාකාමී වුණාට අර පැත්තත් කලා. විකලා ඒක. හරිද? විකලා සර් කියප එක නොකලා. හරිද? මේක බොහොම අමාරුවෙන් කළා. ඔව් ඒකයි. නැත්තම් විකලා ඒත්. හරිද? හරි. එතකොට මේවා ඔක්කොම ඇඳලා දුන්නේ ඒ දරුවා සහ ඒ බැච් එකේ කවුද අපේ නුනුගල පුතාලා දෙන්නත් ඇවිල්ලා උදව් කරා මේවා අඳින දවසේ. එයාලගේ සිතුවිලි පුතේ මේ. මං කිව්වා පොඩ්ඩක් මට වෙනම කලර් එකක් ඕනේ. මං කිව්වේ චිත්‍ර අඳින්න කියලා. ඉතින් මේ පළුදු වෙලා තියෙන මේ ගොඩනැගිල්ලේ දෝෂයක් එහා පැත්තට තෙමෙනකොට ඔක පළුදු වෙනවා මේ අර ඔය අපාට වෙනවා. මෙන්න මේවා ඇඳලා දුන්නෙත් එයාලා. ඒ කිව්වට පස්සේ මගේ ටීම් එක අරගෙන මේ ටික හදලා දුන්නා. එහෙම ස්කිල් තිබුණා ඒ ළමයිට සහ හරිම මාර මං ආදරය කරන්නේ ඒකයි. එයාලා ටිකක් වෙනස් විදිහට හැසිරුණා. එක දෙයක් තියෙනවා. මෙයාලා වුණත් මේ හිටියත් මං කියන්නේ මගේ දේ සම්පූර්ණයෙන්ම ඇහුනේ නැහැ. එහෙම එකක් තිබ්බා. හරිද? නමුත් මෙතනින් ගොඩ ආවා කියලා කියන්නේ පුතේ ගොඩම තමයි ඉතින්. ඔතන තමන් ඊළඟ ටික හරියට හදාගත්තොත් අර අඩු වයසෙන් අර වගේ තැනකට එන්න පුළුවන්. මෙයාලට විවිධ තැන්වලදී මම කියලා තියෙනවා මෙයාලා කඳුළු හලාගෙන අඬාගෙන හිටිය අවස්ථා තිබුණා ඕන තරම්. ඒ හැම වෙලේකම කිව්වේ මෙන්න පාර, මෙන්න තැන, මෙන්න මේක තමයි ක්‍රමය. හරිද? ඔයාලා හිතන් ඉන්නේ කඳුළු අඬාගෙන ඉන්න වෙලාවවලට මෙයාලගේ ඔළුව අත ගෑවා කියලාද මම? නෑ අත ගාලා නෑ. තේරෙනව නේද? එක දවසකත් එහෙම ඔළුව අත ගාලා ඇව්වේ නෑ මම. හරිද? එහෙම නිකන් මේ ඔය නිකන් පතෝල වගේ හැදුවේ නෑ. තේරුණාද? ඔව්. ඒව හැදුවා. හිත හදන ක්‍රම තියෙනවා. තේරුණා? ඒ ධෛර්යය තමයි මෙයාට ආවේ. මෙයාලට ආපු ප්‍රශ්න වල හැටියට මෙයාලා සමහරලාට මේ නොකලා වෙනවා. හැබැයි ඒවා අහුම් කන්දුන ඒක තමයි මෙයාලගේ තියෙන වටිනාකම. තේරුණානේ? මොන කොච්චර ප්‍රශ්න ආවත් ජීවිතේ තමන්ගේ දේ ගොඩ දාගන්න තමන් ඒක උත්සාහ කරා. සතුටුයි. අනිත් එක නගරේ කවුරුත් ළමයි එන්නේ නැති වෙලාවක මගෙත් එක්ක අවුරුදු 2ක් හිටිය එක ගැන සතුටු වෙනවා. කියන්නේ අපි ළඟ නගරේ ලැඳෙන්නේ නැහැ. ඒ නිසා තමයි පුතේ වලට තේරෙන්නේ නැති මම වෙනම ටීම් එකකට මම යන්නේ. මේ වගේ නගරේ ළමයි නැතත් වෙන ළමයිට හරි උගන්වන්න මම ලෑස්තිලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඒ කියන්නේ අපි වෙනස් වෙන්න එපයි පුතේ. ඒ කියන්නේ මම කියන්නේ පාසල් ගුරුවරුන්ගේ වැඩේ හරිද වැරදිද කියන්නේ එයාලා තෝරා දේ එයාලට මට අදාළ නැහැ. හැබැයි මම ඒකට වෙනස් විදිහට හිතලා නගරේ ළමයෙක් හිටියොත් එයාලට උගන්වනවා නැත්තම් මාකට් එක ඕපන් නේ පුතා. ඕපන් මාකට් එකේ හැරි ළමයිට උගන්වනවා කියලා මං හැඩ ගහලා ඉන්නේ. හරිද? ඒ විදිහට වෙනස් වෙලා ඔයාලා ජීවිතේ දිනන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් තමයි සමාජයට යන්නේ ඔයාලා ඒ සමාජය තුළ පරිස්සමෙන් ඉඳලා අරමුණ වෙත යන්න. එතකොට
ජීවිතේ හොඳ වෙයි. එන මුස්සරණයි. එන්න මං අර හසිනියක් කළා එන්න කියලා අගීමක් කරා වගේ ඔයාලත් ඒ තැනට ආවට පස්සේ මෙතෙන්ට ගෙනල්ලා වෙනම ඇගීමකට ලක් කරනවා. හරි. න මුස්සරණයි. හරි. 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 අපි වැඩේට යමු චුට්ටක් පරක් වුණා සෝරි. වැඩේ හිතන්න එපා. පුතේ මම රෙකෝඩින් දැම්මනේ. හරි. පුතේ මම විභාග ගණන් දෙකක් හැදුවා. විභාග ගණන් දෙකක් හැදුවා. එදා ආපු අය. අවසානට හදපු පේපර් දෙක කියන්නේ ජනවාරි 1යි ගෙදර මොනක්ද දුන්නේ පුතේ? 24 දෙකම දුන්නා. මැයි සෝරි ජුනි 1යි ජනවාරි 1යි. ටක් ගාලා හදමු. පේපර් තියනව නේද ඔයාලා ළඟ? නැති? ඉක්මක් කරමු. AC එකක් හයි කරන්න වෙනව නේද පුතේ? මම ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මෙහෙ තියෙන්නේ ඔයාලා දුන්න ඇප්ලිකේෂන් ටික. ඈ? එනකො මං අම්පාරේ අරන් ගියාට පස්සේ දින ගියානේ 8 වෙනිදා වෙනකන්. හරි. දැන් මම මේවා අරන් යන්න කලින් මං දැන් මේවා එකින් එක චෙක් කරා පුතා. මං නම් ගම් කියන්නේ අපි මෙතනින් පටන් ගමු. මෙන්න මෙහෙම. මේක A level පන්තිය නෙවෙයි. මේ හදන්නේ වෘත්තීය ජීවිතේ කොහොමද හැඩගැහෙන්නේ කියන එකත් එක්ක විභාගෙත් එක්ක වෘත්තීය ජීවිතේ පුහුණු කරනවා මෙතන මං ටික ටික. ඒ කියන්නේ ඒක වෙනම ලයින් අප් එකක්. මම නිකන් උදාහරණයක් බැංකුවට ගියාම සේවකයෙක්ගේ හැසිරීම බලන්න. වෙනස්ද නැද්ද? ඔව්නේ. ඔයාලා එවැනි ක්ලාස් එකකට යන්න හදන්නේ දැන්. ඒක පොඩි තැන ඉඳලා හදා ගන්න ඕනේ. ලොකු දේවල් නෙමෙයි මම මේ කියන්නේ. මම කාගේවත් නම් ගම් කියන්නේ නැහැ. ඔයාලට වෙච්ච අඩුපාඩු විතරයි කියන්නේ. හරිද? ඕනෑම රැකියාවකට ගියාම පුතේ ඵල වෙන්න පුළුවන් දේ මොකද්ද? රැකියාවකට අයදුම් කරන එක සහ රැකියාවක් ලැබෙද්දී අනිවාර්යයෙන්ම වෙන දේ තමයි බොහෝ විට දවමත් ලංකාවේ ෆිසිකලි ලිපියක් හුවමාරු වෙනවා. හෝ ඊමේල් එකක් හුවමාරු වෙනවා. ඒ හැම වෙලාවකම තියෙනවා ඊමේල් එකක් කොහොමද ගහන්නේ නේද? එහෙම නැත්නම් කොහොමද ලිපියක් ලියන්නේ? ලිපියේ ලියුම් කවර ඇඩ්‍රස් එක ලියන්නේ කොහොමද කියලා අපි ඉගෙනගෙන තියෙනවා. දැන් අර ඉගෙන ගන්න කාලේ මොනා කරත් කමක් නැහැ පුතේ. දැන් වෘත්තීය ජීවිතේට යනකොට ඒ අඩුපාඩු අපි හදාගෙන යන්න ඕනේ. දැන් මම මේකේ පෙන්නන්නේ නැහැ. මම ඇඩ්‍රස් එක ලියලා තියෙන දේ විතරක් පෙන්නන්නම්. නම් ගම් පෙන්නන්න නැතුව. ඔන්න මම ෆොටෝ එක වැහුවා. මම මේ පෙන්නන්නේ හැදෙන්න විවේචනයක් නෙවෙයි මේක. ඔක්කොගම මේ වගේනේ තියෙන්නේ. මේ තියෙන්නේ පුතා ලබන්නාගේ ලිපිනේ ලියලා තියෙන තැන. මම පෙන්නන්නම් ලියුමක ලියන විදිය. මේ තියෙන ලියුමනේ පුතා. මේකට දේවල් දාන්නේ මෙතනින්. එතකොට මෙන්න මෙහෙම වහනවා. එහෙම වැහුවට පස්සේ මේ පැත්තට වැහුනේ. මේ පැත්ත හරව ගන්න. දැන් මේ පැත්ත තමයි වම් පැත්ත. මේ පැත්ත තමයි දකුණු පැත්ත.
ඔන්න මෙහෙම අරවගත්තත් කමක්. මේක දකුණු පැත්ත මේක වම් පැත්ත පුතේ. දකුණු පැත්තේ ලබන්නාගේ ලිපිනේ යොමුව තේරෙනව නේද? යොමුව තියෙන්නේ මෙන්න මෙතන ලියන්නේ. යවන්නාගේ ලිපිනේ ලියන්නේ මෙන්න මෙතන. ඒකත් පහළ. උඩ ලියන්නේ නෑ එකක්වත්. එඩ්‍රස් සාමාන්‍ය. සාමාන්‍ය. හරි. එතකොට දැන් ඔයාලා ලිව්වේ ඔක්කොම තමන්ගේ ලිපිනේ නේද? ඔයාලා ගිහලා තැපල් කන්තරුවට දානව නෙවෙයිනේ කවුරු හරි ඔයාලා වෙනුවෙන් ඩබල් ඒටි ආයතනෙන් දානවා මොන හරි තොරතුරක් ඔයාලට තමයි එන්නේ මේක. එතකොට ඔයාලා කවුද ලබන්නාද? යවන්නාද? ඔයාලටනේ එවන්නේ. එහෙනම් ඔයාලගේ ඇඩ්‍රස් එක මෙන්න මෙතන එන්න ඕනේ. කොයි පැත්තද එන්න ඕනේ පුතේ? දකුණු පැත්තේ පහළ කෙරවල මෙන්න මෙතන එන්න ඕනේ. හරි නේද? හරි. මම ඒ ටික ලියනවා දැන්. හරිද? මම ආයෙ වල අතර දෙන්න නැතුව ඒ ටික ලියලා දාන්නම් ආ. ඒ අඩුපාඩු තිබුණා. හරිද? ඔන්න ඒක අඩුපාඩුවක්. ඒ අඩුපාඩු හදාගන්න. තව සමහරු හිටියා පුතා මේ ඩොකියුමන්ට් මට ගෙනත් දෙන්න කියලත් මං කෝල් කරනකම් ගෙවල් වලට වෙලා ඉන්නවා. එව්වා මොකද්ද උනේ කියලා උන් දන්නේ නැහැ. සමහර ගෙවල් වලට කතා කරලා මට අම්පාරට එවන්න පුළුවන්ද දැන් කියලා අහන්න උනා සමහර ඩොකියුමන්ට්. මම මේ කියන්නේ මොකටද මේ? මං ඒ කෝල් කරපු නිසාද? නෑ කෝල් කරපු නිසා නෙමෙයි පුත කියන්නේ. මං එහෙම කියන්නේ වෘත්තීය ජීවිතයකදී එවැනි අතපසුවීමක් වුණොත් එයාට හොඳ වෘත්තිකයෙක් බවට වෙන්න බෑ කියන එක පෙන්වන්නයි මේ කියලා දෙන්නේ. තේරුණා නේද? වටිනාම ලිපිය වෙන්න පුළුවන් ඔයාලා අතෙන් කාට හරි යවන්න තියෙන්නේ. නැත්නම් වටිනාම පණිවිඩ වෙන්න පුළුවන් ඔයාලා කාට හරි දෙන්න තියෙන්නේ. එනත ඔයාලා කවුරු හරි වෙනුවෙන් කරන්න දෙන වටිනාම දේ වෙන්න පුළුවන්. ඔයාලා අතින් එහෙම මිස්ටේක් වුණොත් ඔයාලගේ රැකියා ජීවිතය ඔයාලා ෆේල්. එනිසා මම ඔයාලට යෝජනා කරනවා ඔයාලගේ ගුරුවරු O level කියලා දුන්නේ ඒවා ගොඩාක් වටින දේවල් කියලා දීලා තියෙන්නේ. එදා ඒක නොසලකා හැරියට අද සැලකිල්ලට ගන්න. ඒ වගේම වෘත්තීය ජීවිතේ දැන් මම මේ පන්ති A level ඩබල් එටි පන්තිනේ පුතේ. මම ඔයාලට විටින් විට මේ මග පෙන්වීම කරලා දෙන්නම් වෘත්තීය දේශකයෝ ගෙනල්ලා ඒ විදිහට ඔයාලා හැඩ ගැහෙන්න ඔයාලගේ ජීවිතේ වර්ධින්නේ නෑ කියන එක මට හොඳටම විශ්වාසයි. right අපි යමු 2024 ගානට හදන්න. දෙදස් විසිහතේ ජනවාරියකට එන්න. හරි. පුතේ ඒකේ තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ B. ගන්න පට්ටක් ගාලා පේපර් එක. අලුතෙන් ආපු අය මුකුත් කලබල වෙන්න එපා. වැඩි හිතන්නත් එපා. මේ කියන එක ලියා ගන්න විතරයි කියන්නේ. මගේ රෙකෝඩින් ටික බලලා මේක ඒකට ප්ලස් කරගන්න. අනිත් කට්ටියත් එක්ක මම පාඩම ඉස්සරහට කලබල වෙන්න එපා. අලුතින් ආපු අයට මම පුතේ ඇප්ලිකේෂන් ගෙනත් දෙන විදිය කිව්වා නේද? ඔය 4 දෙනා විතරනේ. ආයි නෑනේ නේ. අනිත් අය හරිනේ. හරි. අක්කි හරිද? අක්කි ඔයාගේ ගැටලු හරිනේ? හරිනේ? ඔව්නේ හරිනේ. ඔයා ගිහිල්ලා ගෙන ගත්තද අරක? යන්න ඕනේ නැහැ? ගිහිල්ලා ගන්න එක. එවනවා කිව්වනේ. විභාග දෙපාර්තමේන්තුවේ එවනවා කිව්වා නේද? රිසල්ට් එක? ඒව ගන්න ආයෝග දැන් මතක් වෙන්නේ ඔයාලට මේකකදී. පුතේ ඔය අංක ටික කියන්නේ 35යි. G G GU නේ.
මම රෙකෝඩින් එකක් දානවා. මේ දැන් ඒකේ එකක් තමයි මේ දෙන්නේ නැතුව ඉන්නේ හේතුව මොකක්ද දන්නවද? මම මේ බන්දුසොය කියපු එකෙත් මම කල්පනා කරා. ඒක ඇත්තකුත් තියෙනවා. නෑ දෙනවා නොදී නෑ. ෆිසිකල් ළමයි සහභාගී වීමේ අනුපාතය අඩු වෙයි කියලා තමයි රෙකෝඩින් දෙන එක එයා තීරණය කරේ. අපි ඒකටත් එයාත් අත්දැකීමක් අනුවනේ ඔය කියන්නේ නැත්තේ. ඒකටත් මම කරු කරනවා. ඒ නිසා තමයි මං දාන්න තිබුණා මට ඔකට. නොදා හිටියේ. මගේ ළඟ තියෙනවා. දැන් මේ දැන් උනත් රෙකෝඩ් වෙනවා මේක. නොදී ඉන්නව නෙමෙයි දෙන්නම් අපි ලබන සතියේ හොඳට ප්‍රැක්ටිස් කරලා එන්න මම දෙන්නම්. ඔයාලා හිතන්න එපා අත්‍යවශ්‍ය ගමනකට යන්න කමක් නැහැ නේ. මඩ කලපු ගියාක් නේද කට්ටියක් කී සතියේ. සෙනසුරාදා. සෙනසුරාදා කවුද ගියේ? මං ඇහුවා මඩ කලපු යනවා කිව්වා. මං හරි සෙනසුරාදා පන්ති එනවද කියලා අහන්න කාට හරි කතා කරපෙලා කොහේ හරි ගමනක් ගියේ කවුද? ගියානේ බා. සර් මං ගමනක් යනකම් අද පන්තියෙන් වෙන්නේ නැහැ කිව්වේ කවුද? සෙනසුරාදා. හා හරි හරි. මට ඒක උඩ වෙන කෙනෙක්ද කතා කරලා තියෙන්නේ? ඩමියක්ද? මම රෙකෝඩින් දෙන්නම් පුතේ හරි. හරිනේ? දෝනිට මේ ටික අලුතෙන් අල්ලා ගන්න ටිකක් නේද මේක? විෂය අලුත් නේද? දෝනිට මේ විෂය අලුත් නේ? හා හරි. ඔය දෙන්නට ගණන් ගන්න එපා. හතර දෙනාම ගණන් ගන්න එපා. හරි. හදපු අය පෙන්නන්න දැන්. ඔන්න පළවෙනි එක. ඔයාලා ඉතින් බෝඩ් එක හදයි කියලාද? නෑ එනවා. ඉතින් හදන්න මම බලනවා අනිත් අයගේ. හැමෝගෙම පොත් බලනවා මං. පුතාලාට දැන් මේ ගාන බලන්න නැතුව හදන්න පුළුවන්ද? පුළුවන්. ඒක තමයි මට ඕන. අරක බලාගෙන මේකට තොරතුරු දාන්න පුළුවන් නේ.
හරි පුතේ. මේ යන්න. මම කරන්නේ. හරි. සර් හදන්නද මේක බෝඩ් එකේ? හදන්න නම් ටක් ගාලා. හරි. ඔන්න බලන්න. පළවෙනි එක ඉල්ලනවා වෙළඳ පොළ මිලට දලදේශීය වියදම. මොකද කරන්නේ පුතේ? මෙන්න මේ තුන්දෙනා එකතු කරන්න ඕන. මොනවාද තුන්දෙනා? පෞද්ගලික පරිභෝජනය, රාජ්‍ය පරිභෝජනය, දල ප්‍රාග්ධන ඔක්කොම දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය කියන කරුණු තුන එකතු වුණාම අපි කියනවා පුතේ දල දේශීය වියදම කියලා. ලොකුවට හිතන්න එපා පුතේ. හරිද නේද? මම පළවෙනි දවසේ ඕක කරද්දී අලුත් 4 දෙනාට තනිකර මඤ්ඤම් වගේ දැනේ. අද අලුත් එකක් කරන එතකොට ඉඳන් ඔයාලට අල්ලගන්න පුළුවන්. ඒ ගැන හිතන්න එපා. මම මේ කියන ඒවා කිව්ව මෙයාලට අලුත්. හැබැයි ඔය විදිහටම තමයි මෙයාලත් හිටියේ. එයාලට ගිය සතියේ කියලා දුන්නා දැන් පුළුවන්. තේරෙනව නේද? ඒ ගැන බය වෙන්න එපා මං කියලා දෙනවා. නේද? මම පොඹේ එක බැලුවේ නෑ නේ බා. කෑ ගන්න එපා. මෙන්න මෙයා ඒ කියන්නේ පෞද්ගලික පරිභෝජන වියදම, රාජ්‍ය පරිභෝජන වියදම්, දලදේශීය මේ දෙන්නට මෙන්න මේ දෙන්න දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනයයි තොග වෙනස් වීමයි දෙක එකතු වුණාම දෙකක් වෙන්නත් පුළුවන් මේක තුනක් වෙන්නත් පුළුවන්. ඔව් නේද පුතේ? කියන්න බලන්න මේකට තව එන්න ඕනේ එක ඊළඟ එක වටිනාකම වෙනස් වීම. දොනි දැන් එන්න. මේ දෙන්න එකතු වුණාම කියන නම මොකද්ද පුතේ? හැමෝම කියන්න. දල දේශීය ප්‍රාග්ධන සම්පාදනය. මේකට තව එකක් එන්න පුළුවන් සමහර අභ්‍යාසවල මොකක්ද එන්න පුළුවන් එක? කියන්න. මෙතන දේශීය සහ තොග වෙනස් වීම අනිත් එක වටිනාකම වෙනස් වීම. මේ තුන් දෙනාම එකතු වුණාම එන උත්තරේ තමයි මොකද්ද? දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. හරි. ඊළඟට මේ තුන් දෙනාම මේ දෙන්නයි මෙයයි එකතු වුණාම එන නම මොකද්ද පුතේ? කියන්න ඔක්කොම. කියන්න. දල දේශීය ස්ථාවර
ප්‍රාග්ධන සම්පාදනය. මේ තුන්දෙනා එකතු වුණාම එන උත්තරයට කියන මොකද්ද? වෙළඳ මිලට දලදේශීය වියදම. රයිට්. එන ගමු ටක් ගාලා. මම 1 2 කියලා දාන්න. 1 2 3. හරි. කියමු බලන්න. 1 ධන 2 ධන 1 ලියන්නකෝ මේ පැත්තේ. එක කියලා කියන්නේ පෞද්ගලික පරිභෝජන වියදම කීයද පුතේ? 2000යි 2000යි මේ ඔක්කොම මොනවාද සංඛ්‍යා? රුපියල් මං උඩින් දානවා රූමි කියලා අහගෙන ඉන්න පුතේ. 2 රජයේ පරිභෝජන වියදම් ලියන්න ඕනි. මං අර වෙලා යන්න ඉස්සලා ලියනවා මෙහෙම. රයිට්. ඊළඟට තුන්වෙනි එක සම්පූර්ණයෙන්ම දීලා නැහැ. තුන්වෙනි එක හදා ගන්න ඕනි. නේද? අපි එක එහෙනම් වෙනම ලියනවා 3 3 1 එහෙම නේ අපි නිකන් පුරුදුනේ. මෙයා දලදේශී ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. එයා කීයද පුතේ? කොම දලදේශී ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය 2500යි ආයි මුලින් ඉඳලා හදන්න එපේ. පුතේ ඔය අංකේ කියන්න ටක් ගාලා. GO ද බිඳුවද? හරි ටක් ගාලා කරමු. 1 2 මේ දෙන්න එකතු වුණාම තුන්වෙනි එක. හරි. 1 2000යි 2 6500යි තුන්වෙනි එක මේ දෙන්න එකතු වුණාම කියන්න බලන්න පුතේ 2500 2700 කීයද? 2500 ඊළඟට 2700 මේ දෙක එකතු කරලා මෙතන ගේනවා 0යි 0යි 12යි 5යි. රයිට්. මේ ටික එකතු කරමු. 0යි 0යි 5යි 2යි 7යි 8යි 8යි 5යි 13යි. මේකට කියනවා නම මොකද පුතේ? වෙළඳ මිලට දල දේශීය වියදම. ඔන්න පළවෙනි එක හරි පුතේ. ඒකනේ ඉල්ලන්නේ. දෙවෙනි එක මොකද්ද? වෙළඳපොළ මිලට දල දේශීය නිෂ්පාදිතය. මොකද කරන්නේ අපි? ඒකට මෙන්න මේ දෙන්නගේ වෙනස ගලපනවා පුතේ. මොකද්ද වෙනස? අපනයන හා ආනයන අතර වෙනස. එච්චරයි පුතේ. හැමදාම ඕක තමයි ගාන එන විදිය. ඇහුණාද පුතේ? අලුත් අයට අපි හිමින් අල්ලගමු. හරි. එහෙනම් මේකට එකතු කරා අපනයන භාණ්ඩ හා සේවා අපනයන භාණ්ඩ හා සේවා අපනයන 7600යි. ඒකෙන් අඩු කළා අපනයන වලින් ආනයන වියදම අඩු කරනවා පුතේ. අපේ රටට ආදායමක් අරක වියදමන්නේ පුතේ. එහෙම හදන්නේ හරි. එතකොට මේක කීයද? 9000 ආනයන 9900යි. හරි මේකෙන් මේක අඩු කරනවා පුතේ. එතකොට මොකද කරන්නේ? විශාල එකෙන් කුඩා එක අඩු කරනවා. 9900න් අඩු කරමු 7600ක්. 0.0යි 3යි 9න් 2 7ක් 2යි. මේවා ඇවිල්ලා මොනවද? ඍණ. එහෙනම් අපි එකට කියනවා මේක අතර වෙනස සුද්ධ අපනයන වෙනවා කීයද පුතේ? 2300ක්. දැන් මේකට මේක එකතු වෙන්න ඕනේ පුතේ. එතකොට මොකද වෙන්නේ? ඒත් මේක ධන මේක ඍණ. එතකොට 13700න් පුතේ මොකද වෙන්නේ? 3200 sorry 2300ක් අඩු වෙනවා. 0.0යි 4යි 1යි 1යි 11400
400යි මේකට කියන මොකද්ද පුතේ? වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය කියලා. මේකට එකතු කරනවා. එතකොට මේවත් හරි. මේ වෙළඳ මිලට දල දේශීය නිෂ්පාද. හැමදාම මේ ආකෘතිය පුරවන්න තමයි තියෙන්නේ පුතේ. තේරුණා නේද? හරි. දල ජාතික ආදායම වෙළඳ මිලට. හරි. මොකද කරන්න ඕනේ? සුද්ධ අපනයන එකතු කරන්න ඕනේ. ධනද ඍණද තියෙන කියලා බලන්න පුතේ. ධන නම් එකතු වෙනවා ඍණ නම් අඩු වෙනවා ඔටෝ. හරි නේද? සුද්ධ අපනයන. සුද්ධ ප්‍රාථමික ආදායම් 500යි. එකතු වෙනවා 0.09යි. මේකට කියනවා වෙළඳ මිලට දල ජාතික ආදායම. දල ජාතික ආදායම විතරක් කියලා ලියන්න එපා. ඉල්ලන එකෙම උත්තරේ දෙන්න පුතේ. මම දැක්කා සමහර අයගේ දල ජාතික ආදායම විතරක් තිබුණා. එහෙම එපා. ලකුණු අඩු වෙන්න පුළුවන් අපරාධනේ පුතේ. හරි. අපි යමු ඊළඟ ගානට ටක් ගාලා. හදා ගන්න තියෙනවා ටක් ගාලා හදා ගන්න. බෝඩ් එකක් තෝන්නේ. අඩුපාඩුත් තියෙත්. හරි. අපි යනවා එහෙනම්. ඊළඟ එක මොකද්ද? හරි මේකට යන්න ටක් ගාලා. අපි try කරමු දැන් අපි අලුත් හතර දෙනා. මේක try කරමු. හරි මොනවාද ඉස්සෙල්ලාම එකතු වෙන්න ඕන තුන? මෙන්න මෙයා ඉල්ලන්නේ. මේ හැමදාම ඉල්ලන්නේ මෙයා. වෙළඳ පොළ මිලට දල දේශීය වියදම. කරුණු තුනක් එකතු වෙන්න මොනවාද පුතේ? පෞද්ගලික පරිභෝජනය, රාජ්‍ය පරිභෝජනය, තුන්වෙනි එක දල දේශීය ස්ථාවර ප්‍රාග්ධනය නැත්නම් සම්පාදනය. හැබැයි දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය එහෙම දෙන්නේ නෑ පුතේ. ඒක කොටස් තුනකින් දෙන්නත් පුළුවන් කොටස් දෙකකින් දෙන්නත් පුළුවන්. මොනවද ඒක තුල තියෙන කොටස් තුන? එක දල දේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. දෙක තොග වෙනස් වීම. තුන වටිනාකම වෙනස් වීම. ආයි පාරක් කියමු. මොකේ කරුණු තුනද සර් කියන්නේ මේ? ඔන්න සර් කියන්නේ මේ දෙන්න නම් ගොඩනේ පුතා. මෙන්න මෙයා ගැන. මෙන්න මේ දෙන්න මේ. මෙන්න මේ තුන්දෙනා ගැන කියන්නේ පුතා. මේ තුන්දෙනාගේ එකතුවට කියන නම තමයි පුතේ මොකද්ද? දල දේශීය කියන්නේ ප්‍රාග්ධන සම්පාදනය. හරි නේද පුතේ? මෙච්චරයි ඔයාලට අමාරු චුටි හරි තියෙනවා. මේ දෙන්න හරිනේ දැන් හැමදාම ඔය දෙන්න උඩෙන්ම ඉන්නවා. ගානේ. හරි යම්මේ. හා. අඩෝ එදත් නිදි. අද මාත් එක්ක හිටු. බලපිය. එන්න 1යි 2යි. හරි නේද? ඊළඟට මේ තුන්වෙනි එක. දලදේශීය ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. ඒක කරුණු 3යි. ඒක අනිවාර්යෙන් බෙදලා දෙන්නේ ඔයාලට. හරිද? දෙන්නේ කොහොමද පුතේ? මෙන්න මේ දෙක සමානයි වගේ තියෙන පැටලෙනවා. ඒ නිසා මම මේ ආයි කියන්නේ මේක දල තියෙනවා මේකෙත්. දේශීය මේකෙත් දේශීය තියෙනවා. හැබැයි මේකේ තියෙන ප්‍රාග්ධන සම්පාදනය කියලා මේකේ අලුත් වචනයක් තියෙනවා. මොකද්ද? මේ වචනේ ඉස්සර විතරක් එකතු වෙනවා. ඒවට අර්ථයන් තියෙනවා. මම ඒවා දැන් කියලා දෙන්නේ නැහැ. ගාන හදන්න විතරයි පුරුදු කරන්න. අර්ථයන් තියෙනවා. ඒවා එළවලුවේදී ඉකොන් කරොත් කියලා දෙනවා. අහගෙන ඉන්න. දලදේශී ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය ධන, තොග වෙනස් වීම ධන, වටිනාකම් වෙනස් වීම. මේ තුන් දෙනා එකතු වුණාම තමයි එන්නේ මොකද්ද? දලදේශී ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය.
හරි නේද පුතේ? එහෙනම් අපි ඉහළ ඉඳලා පහළට ලියාගෙන යනවා. මෙයානේ ඉල්ලන්නේ පුතේ කවුද ඉල්ලන්නේ? වෙළඳ පොළ මිලට දලදේශීය වියදම. හරි. අපි කොහොමද හදන්නේ? එක ඔක්කොම කියන්නේ මාත් එක. එක මෙයා එකතු කරනවා. ඊළඟට මෙයා එකතු කරනවා. ඊළඟට මේ දෙන්නා මේ තුන් දෙනාගේ එකතුව. හරි. එක වෙලා යන්නේ සලිනවා. එක කීයද පුතේ එක? 1000 මේවා කොස් ඇටද කජු ඇටද? කජු ඇට. හා. ඊළඟට දෙක රාජ්‍ය පරිභෝජන වියදම් 2500යි. ඊළඟට දලදේශී ප්‍රාග්ධන සම්පාදනයයි තොග වෙනස් වීමයි වටිනාකම් වෙනස් මේ තුන් දෙනා වෙන වෙනම එකතු කරන්න ඕනේ තුන කියන කරුණ යටතේ. තුනේ එක කියලා මම මෙයා දාන්නම්. මේක තුනේ දෙක කියලා දාන්නම්. මේක තුනේ තුන කියලා දාන්නම්. තුනේ එක දලදේශී ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය 4500යි. 4500යි. තුනේ දෙක 2500යි. තුනේ තුන වටිනාකම වෙනස් වීම 2550යි. මේ තුන් දෙනා එකතු කරලා පුතේ ඒ තුන් දෙනා එකතු මෙතන දානවා. ඒ තුන් දෙනා එකතුවේ නම මොකද්ද පුතේ? දල දේශීය ස්ථාවර ප්‍රාග්ධනය. නැත්නම් ප්‍රාග්ධන සම්පාදනය කිව්වත් කමක් නැහැ පුතේ. හරි නේද? හරි. මේ තුන් දෙනා එකතු දාමු මේ පැත්තට. බිංදුව 55 15 8.9යි. හරි නේද? එහෙනම් මේ තුන් දෙනා දැන් එකතු කරනවා. බිංදුව 5 16 10 12 13. මේකට කියනවා නම් මොකද්ද පුතේ? වෙළඳ මිලට දල දේශීය වියදම. හරි නේද? ඔයාලට මොකක් බැරිුණත් දැන් මේක පුළුවන් වගේ තේරෙනවද නැද්ද? මේකමයි හැමදාම ගාන එන්නේ. ওই විදිහමයි එන්නේ. ඒකයි මේ අනිත් අයටත් පුළුවන් වුණේ ටක් ගාලා. දැන් ඔයාලට පුළුවන් වුණානේ යමක්. දොනි. හරි. මයිද? නිදාගත්තද? හරි. අද නිින්ද යන්න කියන්නේ යාට. හරි. කමක් නැහැ. අර පොතේ තියෙන බොරුව ලියන්න එපා. එනේ යාළුවෙක්ගෙන්වත් අහලා නෙවෙයි ලිව්වේ නේ. යාළුවා උඹට කියලා දෙන යාළුවොත් නෙවෙයි ඉන්නේ. ඇහුවේ නෑ. හා. හරි. මූ හැරුණ අර පැත්තට. හරිද? අරු බය වුණා. හරි. ඊළඟට යනවා දෙවෙනි එකට පුතේ. මේ අහන්නකෝ. වෙළඳ පොළ මිලට දලදේශීය නිෂ්පාදිතේ. ඒක හොයන්නේ පුතේ මෙහෙමනේ. ඔන්න මෙන්න මේ උත්තරේට එකතු කරනවා භාණ්ඩ හා සේවා අපනයන අඩු කරනවා භාණ්ඩ හා සේවා ආනයන. ඇහුණද? මෙන්න මේ උත්තරේට. එකතු කළා භාණ්ඩ හා සේවා අපනයන අඩු කළා ආනයන. හරි. මට කියන්න පුතේ අපනයන කීයද? 4800. ඒක මම මේ පැත්තෙන් ලියලා ඒ දෙක වෙනම සුළු කරලා මේ පැත්තට ගමු. ලේසියිනේ පුතා. මේකට එකතු කරලා අඩු කරත් කමක් නැහැ. තේරුණාද? අර වෙනම ලස්සනයිනේ. මෙතනත් එහෙමයි. මේ තුන් දෙනා මෙතන දාලා එකතු කරත් කමක් නැහැ. අර පිළිවෙලයිනේ පුතේ. අන්න ඒ නිසා. ඊළඟට ආනයන කීයද පුතේ? 2750යි. හරි අඩු කරමු. ඒ අඩු වෙන උත්තරේ තමයි මෙතන දාන්නේ පුතේ. 0යි 5යි 7න් 7 0යි 4න් 2 2යි. ධන නේද උත්තරේ? එහෙනම් මේකට මේක දැන් එකතු කරමු. හදිස්සියට මේ උත්තරේ ඍණ වුණා නම් හැමෝම මේ ආපු උත්තරේ ඍණ වුණා නම් මේකෙන් මේක අඩු කරනවා. හරි නේද දරුවෝ? ආයි කියන්නම්. මෙතන මේකෙන් අඩු කරලා එන උත්තරේ ධනනේ ආවේ පුතේ. ධන නිසා එකතු කරන්න. හදිස්සියට ඍණ ආව නම් අඩු කරලා ගන්න උත්තරේ. හරි නේද පුතේ? හරි. බිංදුවයි එකතු කරාම 10යි 7යි එකතු වෙනවනේ පුතා. 5යි
එකයි. මේකට කියන නම මොකද්ද පුතේ? වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතය. මෙයත් හරි මෙයත් හරි. මේ තුන්වෙනියා. එක දෙයයි ඒකට තියෙන්නේ. මෙන්න මේ උත්තරේට මෙන්න මෙතන තියෙනව නේද විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් කියලා. අන්න එයා එකතු කරනවා. එච්චරමයි. තේරුණාද? මෙන්න මෙයා මෙච්චරමයි දෙන්නේ. මෙහෙමමයි හදන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ 10ක් විතර හැදුවම අපිට පුළුවන් වෙනවද බැරිද? පුළුවන් වෙනවා. හරි. ඔන්න අහගෙන ඉන්න. එකතු කළා මොකද්ද? ශුද්ධ විදේශ ප්‍රාථමික ආදායම්. ධන උත්තරයක් තිබොත් ධන එකතු කරන්න. ඍණ වුණොත් අඩු කරනවා. එච්චරයි. හරි. 1004 ධනනේ තියෙන එකතු කරනවා එහෙනම්. හතරයි බිඳුවයි හතයි හයයි එකයි. මේකට කියනවා වෙළඳ මිලට දල ජාතික ආදායම. මේ ආකෘතිය දීලා තියෙන්නේ පුරුදු නම් හරි. අලුත් අය වගේ මේ ආකෘතිය ඉල්ල ගන්න. හරි. මං ගණන් ටිකක් දෙන්නම් ලබන සතියේදී හදන් එන්න. හරි නේද? හරි. දැන් යනවා අද අලුතෙන් අද දැන් ලකුණු කීයක් අපි අරන්ද දැන්? ලකුණු 14යි නේ? ලකුණු 14ක් විතර නේ? හරි 14ක් 15ක් වගේ. 6යි මේකෙන් 8ක් වෙන්නත් පුළුවන් 4ක් වෙන්නත් පුළුවන් අය සමහරට ආයි වැඩි වෙන්නත් පුළුවන්. හරි නේද? හරි. අදත් මම ඔන්න ලකුණු 4ක එකක් කියලා දෙනවා. ඒකත් ගණන් එකක්. ඇයි මේ ගණන් ටික කලින්ම කියලා දෙන්නේ? ප්‍රැක්ටිස් කරන්න. ගෙවල් වලටලා නිකන් ඉන්න නෙමෙයි. බැරි වෙනකොට ආයි මොකද වෙන්නේ සර්ගේ රෙකෝඩින් දාලා බලන්න. එහෙම නේද? ඔන්න අද කියලා දෙන්න යන දේ. රවුම් කරන්න කියලා දෙන්නේ. රවුම් කරන්න කියලා දෙනවා කොටු අඳින්න. කොටු පනින්නේ කොටු අඳින්න කියලා දෙනවා. රවුම් කරන්නයි කොටු අඳින්නයි. හරි. මේක වකන්න දෙන්න. හරි? හරි. ඔන්න ආගෙන ඉන්න. ඒ රට බී රට සීනි සහල් හරි. අලුත් අයද පරණ අයද අදාළ නෑ. මම මේ මෙතනට අද දැන් මේ මොහොතේ ආපු අයටත් පරණ අයටත් මේක අලුත්. දැන් මේ කියන්නේ යන එක. ඒ නිසා බින්දුවේ ඉඳලා පටන් ගන්න කෙනෙකුට උනත් නැගිට ගන්න පුළුවන් නා. අහගෙන ඉන්න සරල දේවල් ටිකක් අහන්නේ. මේ රටේ ඉන්නවා බණ්ඩා කියලා මිනිස්සෙක්. කවුද ඉන්නේ? බණ්ඩා. ශ්‍රමය. මම ඉතින් මිනිස්සයා කියලා ඊළඟ වචන කියන ආර්ථික විද්‍යාව වචන කියන මිනිස්සයා. ඒක තමයි ශ්‍රමය. ඒක තමයි යෙදවුම කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේ. හරි නේද? ඒ වචන වල ටිකක් පුරුදු වෙමු. බණ්ඩා, ශ්‍රමය, යෙදවුම. හරි නේද? අහිමින් පුරුදු මේවට. බණ්ඩා පුළුවන් නේ. බණ්ඩා පුළුවන්. හරි. බණ්ඩා. මේ කවුද? බණ්ඩා. බණ්ඩා. මේ රටෙත් ඉන්න බණ්ඩාගෙම කොපියක්. ඒත් බණ්ඩයි කියන්නේ. බණ්ඩමයි ට්වින්ස්ලා අනා සහ කණු වගේ. කවුද? අනු සහ කණු අන්න මටත් ඒවා වර්ධිනවා. උන්ට වර්ධිනකොට මට වර්ධින්නේ නැතයි බා. හරි. කොපියනේ පුතා. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය මම වචන වගේක් දානවා ඒ ASCII ඒ කියන ASCII වචන වගේ කාර්යක්ෂ ආර්ථික විද්‍යාව වචන නෙමෙයි දාන්නේ හිමින් පුරුදු කරන්න මොනවද කියලා.
ඒ කියන්නේ 90 මෙහෙම තියලා නැටුවොත් කණුත් ඒ විදිහටම තියනවා. ඒක එකම කාර්යක්ෂමතාවය. ඒකයි කියන්නේ. තේරෙනව නේද? තේරෙනවනේ කාර්යක්ෂමතාවය කියන එක අහුණාද ඔලුවට දැන්? අනු දැන් මෙහෙම මෙහෙම නැටුවා නම් කණුත් ඔතන නැටුවොතින් රූපරාම දෙකක් අරන් පෙන්නුවොතින් අපිට අනු කවුද? කණු කවුද කියලා හොයන්න බෑ. කාර්යක්ෂමතාවය එකයි. දැන් තේරෙනවද ඔලුවට ගියාද? මේ ඒ කියන්නේ මේ රටේ දෙන්නෙක් ඉන්නවා දෙන්නගේ වැඩ එහෙමයි. හරි නේද? හරි? හා. ඔන්න මම දැන් ඒ රටේ බණ්ඩා ගැන කියනවා. ඔන්න හොඳට අහගෙන ඉන්න මෙන්න මේ ටික නම් පට්ටම වැදගත් ආ. ඒ පට්ටම. මූ වැඩ කරන්නේ පැය කියලා හිතන්නකෝ. එච්චර පැය හරි දවසයි හරි. දවසක් සීනි හැදුවොත් කිලෝ 10යි හදන්න පුළුවන්. කීයද පුළුවන්? කීයද පුළුවන්? කිලෝ 10යි. මේ බණ්ඩා කවුද? මේ බණ්ඩා. බී රටේ බණ්ඩා. අහගෙන ඉන්න. බී රටේ බණ්ඩා සීනි හැදුවොත් සීනි කිලෝ 8යි හදන්න පුළුවන්. කොයි බණ්ඩාද වැඩ්ඩා? ආ ඒ බණ්ඩාද බී බණ්ඩාද? අන්න බී ද ඒ බණ්ඩාද? වැඩ්ඩා. වැඩ්ඩා කවුද? ඒ රටේ බණ්ඩා. එහෙනම් අපි කියනවා දැන් මෙතන සීනි හදන්න දැන් මම මේ දෙන්නගේ දැන් නම් මාරු කරනවා. AB බණ්ඩා මේක ගුණය පුතා. ගුණය. වැඩ්ඩා කවුද ගුණයද බණ්ඩාද? බණ්ඩා වැඩ්ඩා. හරිද? දැන් අපි වැඩ්ඩට සීනි හදන්න කියමු. කාද? වැද්දට නෙවෙයි වැඩ්ඩට. වැද්දා නෙවෙයි වැඩ්ඩට සීනි හදන්න කියමු. හරි නේද? සීනි හදන්න බාර දෙන්නේ කාටද දැන් අපි? බණ්ඩට දෙනවා. ඊළඟට හාල් හදන්න ගියොත් ඇහුණද? හාල් හදන්න ගියොත් දැන් මේ කවුද? බණ්ඩා සීනි හැදුවොත් දවසක සීනි කිලෝ 10යි. මං අහනවා බණ්ඩට ඒ වෙලාවේ හාල් හදන්න පුළුවන්ද? ආයෙ ඔන්න කියනවා හිමින් අහගෙන ඉන්න හොඳට උත්තරයක් දෙන්න. ඔන්න දැන් බණ්ඩා දවසෙම හාල් හදනවා. හාල් කිලෝ කීයක් හදනවද? දවසම හාල් හදනවා. සීනි හදනවා. දවසම සීනි හදනවා. සීනි කීයක් හදනවද? 10ක් හදනවා. ඒ වෙලාවේදී බණ්ඩට කීයක් හාල් හදන්න පුළුවන්ද? උත්තරයක් ඕනේ. බණ්ඩා දැන් හදන්නේ මොනවද? සීනි. දවසම මොනවද හදන්නේ? සීනි. ඒ වෙලාවේදී බණ්ඩට හාල් කොච්චර හදන්න පුළුවන්ද? මට තේරුන්නේ නැහැ. බින්දුවයි? ආයෙත් කියනවා. ඔයාලා හිතලා ගන්න උත්තරය. බණ්ඩා මොනවද කරන්නේ දැන්? සීනි හදන්නේ. බණ්ඩා මොනවද හදන්නේ? සීනි හදන්නේ. බණ්ඩා මොනවද හදන්නේ? සීනි හදන්නේ. දෝනි. බණ්ඩා මොනවද හදන්නේ? සීනි හදන්නේ. දවසම සීනි හදන්නේ. බණ්ඩා හාල් කීයක් හදලා තියෙද? ඔව් කමන්නේ. ඔයාලට හරුපේ වගේ හෙනවා ඇති මම මේ කියනවා. කමන්නේ. ඒක තේරෙන්න එහෙම අහන්න ඕනේ. බණ්ඩා දැන් හදන්නේ මොනවද? දවසම සීනි හදන්නේ. හාල් කොච්චර හැදිලා තියෙද? හාල් හැදිලා නෑ. ඉතින් හාල් හදන්න වෙන්නේ නෑනේ බං. අර සීනිනේ හදන්නේ. දැන් තේරෙනවද? ඒ වෙලාවේ හාල් හැදෙන්න බෑ. දැන් තේරුණාද වචනේ? අන්න ඒක තමයි මට ඔලුවට යන්නේ. මෙයා සීනි හදන වෙලාවක එයාගෙන් හාල් හැදෙන්නේ. එහෙනම් එයාගේ දැන් එන සීනි හදන එක නවත්තලා දැන් බණ්ඩට කියනවා හදපන් හාල් කියලා. මොනවද කියන්නේ? හදපන් හාල්. ඔන්න හාල් හදනවා දැන් බණ්ඩා. හරිද? හරි. දැන් අපි හිතමු හාල් හැදුවොත් හාල් කිලෝ 4යිලු පුතේ හැදෙන්නේ. කීයද හාල් කිලෝ? හාල් කිලෝ 4යිලු. හරි නේද? ගුණයටත් ඔය කතා කරන. ගුණයා දැන් සීනි හදන්න නැතුව මොනව හදපන්ද? හාල් හදපන්. හාල් හැදුවොත් ගුණය හදනවලු කිලෝ 6ක්. මං අහනවා එකම දවසේ බණ්ඩට සීනි කිලෝ 10යි හාල් කිලෝ 4යි හදන්න පුළුවන්ද බැරිද? පුළුවන් බෑ. බෑ. පුළුවන් විදිහ මොකද්ද? බණ්ඩට
හාල් කිලෝ 10ක් හෝ සීනි කිලෝ 4ක්. අන්නේ වචනේ කන පුරා හෙන්න ඕන. තේරුණාද? නේ බණ්ඩට පුළුවන් කොහොමද? එක්කෝ සීනි නම් 10ක්. ඒක නැත්තම් හාල් නම් 4ක්. හෝ දැන් තේරෙනවද වචනේ? මොකද්ද? හෝ. මෙහෙම කියන්න පුළුවන්ද මේක? හාල් 10ක් සහ සීනි 4ක් කියන්න පුළුවන්ද? බෑ වැරදි. දැන් ඒක තමයි කියලා දෙන්න ඔච්චර දැඟලුවේ මම. එහෙම කියන්න එක්කෝ හාල් එක්කෝ සීනි. අදහස ගියාද? හරි. දැන් එන්න හැමෝම එන්න දැන් තමයි වැදගත් තැනට තියෙන්නේ. මට කියන්න හාල් හදන්න වැඩ කවුද? වැඩ ගුණයා. ගුණයා. ඒ කියන්නේ බී රට නේද? කවුද? බී රටේ. එහෙනම් අපි කියනවා හාල් හදනවා නම් බී රට හදන්න. මොකද පුතේ? හාල් හදනවා නම් බී රට හදන්න. සීනි හදනවා නම් ඒ රට හදන්න. දැන් මෙයා දැන් මේ ඒ රට භාණ්ඩ කීයක් හදනවද? දැන් උත්තරයක් දෙන්න. ඒ රට භාණ්ඩ කීයක් හදනවද? මොකක්ද හදන්නේ? සීනි හදන වෙලාවේ දැන් එයා සම්පත් ඔක්කොම යොදවලා දෙන්නේ මොකටද? සීනි හදන්න. දැන් තේරුණා නේද? එයාට දවසක සීනි විතරයි හදන්න පුළුවන්. එයා හාල් හදනවද? නෑ. අන්න ඒකට කියන එක දෙයකට විතරක් සීමා වෙනවට අපි කියන විශේෂීකරණය වීම කියලා. මොකද පුතේ? විශේෂීකරණය වීම. හරි නේද? හරි. මෙන්න මේ පිරිනැමීමට කියන নিরপেক্ষ වාසි පිරිනැමීම කියලා. මොකද්ද පුතේ? নিরপেক্ষ වාසිය. ඔන්න මං කියලා දුන්නා নিরপেক্ষව අපෙන් අහන්නේ ඔච්චරයි. මේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ নিরপেক্ষ වාසියස්සේ කවර රටකටද කියලා අහනවා. හරි නේද? හරි. මං ඔන්න අහනවා දැන් ඔන්න. ඔය රවුම් කරපේකේ තමයි කියන්නේ රවුම් කරපේකේ. හරි නේද? සීනි නිෂ්පාදනය කිරීමේ নিরপেক্ষ වාසිය ඇත්තේ කාටද? ඒද බීද? අන්නේ උත්තරේ තමයි ලියා ගන්න ඕනේ. එහෙනම් ඒක රවුම් වෙන විදිහ බලන්න. රටවල් දෙක දිහා බැලුවනේ. සීනි කියන එකට ගිහිලා රටවල් දෙක දිහා බැලුවා. රවුම් කරන්නේ කුඩා ඉලක්කමද විශාල ඉලක්කමද? විශාල ඉලක්කම. රවුම් කරා වාසිය දුන්නා. හරි නේද? රවුම් කරා වාසිය දුන්නා. මොනවද පුතේ? රවුම් කරා වාසිය දුන්නා. හරි. එහෙමනම් අභ්‍යාසය කොහොම එන්න ඕනිද? මේ කට්ටියට මං කිව්ව මොනවද පුතේ? මේ යෙදවුම්. මේ ලැබිලා මේ කොටුවේ තියෙන්නේ මොනවද? මේ කොටුවේ තියෙන්නේ මොනවද? කමන්න වැරදුන මොන හරි කියවල්ලකෝ. නිමවුම. මොනවද තියෙන්නේ? නිමවුම් ප්‍රමාණය. කොටුවේ තියෙන්නේ මොනවද? නිමවුම. අහගෙන ඉන්න. දැන් අපිට මේක ලේසි වුණාට මෙන්න මේ අභ්‍යාසයේ තේරුම් ගන්න විදිහ තමයි වැදගත්. හරි නේද? අභ්‍යාසය දෙනවා යෙදවුම් සමාන යෙදුම් ප්‍රමාණයක් භාවිතා කරමින් ඒ හා බී රට සහල් හා සීනි නිෂ්පාදනය පිළිබඳ දත්ත පහතින් දැක්වේ කියලා කියනවා. හරි නේද? එහෙනම් කොටුවේ තියෙන්නේ මොනවද? ආයි කියනවා. සමාන යෙදුම් ප්‍රමාණයක් භාවිතා කරමින් ඒ හා බී රට සහල් නිෂ්පාදනය කරන ප්‍රමාණ පහලින් දැක්වේ. කොටුවේ තියෙන යෙදුම්ද නිමවුම්ද? කොටුවේ තියෙන යෙදුම්ද නිමවුම්ද? නිමවුම්. අන්න ඒක තේරුම් ගන්න ඕනේ අභ්‍යාසයේ. නිමවුම් තිබ්බම රවුම් කරන්නේ ලොකු ඉලක්කමද කුඩා ඉලක්කමද? ලොකු ඉලක්කම. මොන ඉලක්කමද? ලොකු ඉලක්කම. කොහොමද රවුම් කරන්නේ? වාසිය දෙනවා කියලා ඒකට කියන්නේ. මොකද පුතේ? වාසිය දෙනවා. කොහොමද රවුම් කරන්නේ? මේ භාණ්ඩේ දිහාට යන්න. රටවල් දෙක දිහාට යන්න. භාණ්ඩේ සීනි හදන රටවල් දෙක දිහා බලන්න. ඒකේ ලොකුම ඉලක්කමට යන්න. තේරුණාද? භාණ්ඩේ සහල්නා ලොකුම ඉලක්කමට යන්න. මොකද්ද? රටවල් දෙකට ගිහිල්ලා. හරි නේද? හරි. අපි ඒකට කියනවා පුතේ নিরপেক্ষ වාසිය නිෂ්පාදන හැකියාව අනුව පිරිනැමීම කියලා. මොකද පුතේ? නිෂ්පාදන හැකියාව අනුව පිරිනැමීම කියලා කියනවා. රයිට්. ඔන්න පුතේ යෙදවුමෙන් නිමවුම මේ ටේබල් එකේ තියෙන්නේ. ට්‍රීන් හරියට උත්තරයක් දෙන්න. හැමෝම දෙන්න උත්තරයක්. හැමෝම වෙන්න තියෙනවා තිරිඟු පිටි
කිලෝ ප්‍රමාණය තමයි මේ දීලා තියෙන්නේ. මේ තියෙන්නේ ඇපල්. කිලෝ වලින් බෑනේ. ඒක නම් ගැටලුවක් නෑ. තේකොළ කිලෝග්‍රෑම්. මේ තියෙන්නේ ශ්‍රී ලංකාව. මේ තියෙන්නේ ඇමරිකාව. ශ්‍රී ලංකාව තිරිඟු පිටි හදනවා එක යම් සම්පත් ප්‍රමාණය සමාන සම්පත් තියෙනවා. මම කිව්වේ සමානයිනේ. සමානයි. ප්‍රමාණය සමානයි. හරි. ඔන්න අහගෙන ඉන්න. ශ්‍රී ලංකාවේ තියෙනවා සම්පත් වලින් හදනවා තිරිඟු පිටි හැදුවොත් කිලෝ 50යි. තේකොළ හැදුවොත් කිලෝ 40යි. ඇමරිකාව තිරිඟු පිටි හැදුවොත් තිරිඟු පිටු 80යි. Testing 1. එන්න සිග්නල්. එන්න. කොහෙද ගියා? හරි ආවා. හරි. හරි නේද? හරි. එන්න. ට්‍රීන්. හරි. මට කියන්න මේක තියලා තියෙන යෙදවුමෙන් නිමවුමද? ඔව් මං කොටුවේ තියෙන්නේ මොනවා කිව්වද මේ? කොටුවේ තියෙන්නේ නිමවුම. මොනවද තියෙන්නේ පුතේ? කොටුවේ තියෙන්නේ. නිමවුම් තියෙනවා රවුම් කරන්න ඕන ඉලක්ක මොකද්ද? ලොකුද කුඩාද? ලොකු. හරි. දැන් මට කියන්න තේ හදන්න වැඩ කවුද? මට තේ හදන්න කවුද රවුම් කරන්නේ? තේ හදන්න රවුම් කරන්නේ කවුද? තේ හදන්න ශ්‍රී ලංකාව. ඔන්න මන් දන්නේ ඔයාලා කියන නිසා රවුම් කරන්නේ ආ? පානු වෙන්නේ නේද පුතේ? කියන්නකෝ. ඉක්මනට. කියන තේ හදන්න කාටද දෙන්නේ? ශ්‍රී ලංකාවට. කොහොමද හොයන්නේ? මේ බලන්න. ඔන්න යනවා බාණ්ඩේ ළඟට. මේ ඉස්සලත් ගියේ මේ යනවා බාණ්ඩේ ළඟට. ගිහිල්ලා රටවල් දෙකේ ඉලක්කම් දිහා බලනවා. එච්චරයි. යන්න බාණ්ඩේ ළඟට රටවල් දෙකේ ඉලක්කම් දිහා බලමු. හරි බලමු එන්න. මේ මෙන්න බාණ්ඩේ ළඟට ගියා. මේ බාණ්ඩේ ළඟට ගිහිල්ලා මේ රටවල් දෙක මෙහෙමනේ බලන්න ඕනේ. මෙහෙම බලන්න ඕනේ. මෙහෙම බලන්න බෑනේ පුතා. රටවල් දෙක මෙහෙමනේ පේන්නේ. දැන් තේරෙනවද? තේරුණා නේද? මේව වැළුවම මෙතන 30 මෙතන 40 දෙකේ ලොකු ඉලක්කම මොකද්ද? අන්න ශ්‍රී ලංකාවට කියනවා තේ හදපන් උඹ කියලා. තිරිඟු පිටි කාටද හදන්න කියන්නේ? ඇමරිකාවට. ඇයි ඒ? මෙන්න තිරිඟු පිටි ළඟට ගියා. ඒකට අදාළ රටවල් දෙකට යන්නේ. එවනද පුතේ? ලොකු ඉලක්කම මේක. එහෙනම් තිරිඟු පිටි නිෂ්පාදනයේ නිරපේක්ෂ වාසිය කාටද තියෙන්නේ? ඇමරිකාවට. ටක් ගාලා ලියමු. ජාත්‍යන්තර වෙළඳාම මාතෘකාව. හරි ඉක්මනට. ජාත්‍යන්තර වෙළඳාම. එමු එක අභ්‍යාස අංක 1. පහතින් දැක්වෙන්නේ ඉක්මනට හොඳ දරුවෝ දැන් වේගින් වැඩ කරනවා.
පහතින් දැක්වෙන්නේ සමාන යෙදුම් ප්‍රමාණයක් භාවිතා කරමින් සමාන යෙදුම් ප්‍රමාණයක් භාවිතා කරමින් A හා B රට දිනකට නිපදවන සීනි සහ සහල් කිලෝ ප්‍රමාණයයි තකල ලියමු තකල් ටේබල් එක දාගන්න ඒ රට ඔය තියෙන විදිහටම ලියාගන්න වේගෙන් වැඩ කරන්න පහලෙන් ලියමු වෙලා යනවා බඩගිනි ලියමු මන් බලන්නකෝ හා කොම්බේ කැප් එකක් දීපන් කැප් එකක් තියෙනවද මට දීපන් මම කොල්ල කැප් එකක් තිබ්බනේ හා දාපල්ලා අකෝ අර අක්කලා හොඳට දත ගැලෙව්වා උන් ටක් ගාලා කීයක් හරි එකතු කරලා වන්ති පාඩුව අරගෙන ගිහිලා කායව උඹලට තේරුන්නේ නැහැ නේ ඒක දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මං එහෙම නිකන් බැලුවේ chance එකක් දෙන්න මේකට කීයක් හරි දාපල්ලකෝ හ්ම් දාහලා දාන ගාන බලලා තමයි මම දාන්නේ නැත්තම් දාන්නේ නැහැ රුපියලක්වත් හා සර් දැම්මොත් හරි සර් දැම්මනේ දාන්නේ හිටපල්ලා ආයෙ මං දාන්නේ නැහැ 20යි තියෙන්නේ ආයෙ දැන් මට මොකුත් කියන්න බෑ ඇයි දැන් සර් ළඟ 20යි තිබ්බේ හා දැන් දාපල්ලා හා හරි හරිනේ හරි ආගෙන ඉන්න ඉක්මනට උදේ ලියමු එක ඉක්මනට ඒ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසිය ඇත්තේ
ඒ භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසිය ඇත්තේ රුපියල් 10 දාගන්නල කවුරු සාක්කුවට. ඒ භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසිය ඇත්තේ කවර රටවලටද කවර රටවලටද හරි ලියමු ඒ භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසිය ඇත්තේ කවර රටවලටද හරි උත්තරය පිළිතුර සී නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසිය ඇත්තේ සී නෙමෙයි සීනි නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසිය ඇත්තේ කාටද ඒ රටට හේතුවත් ලියමු හේතුව පිළිවෙට ලියා ගන්න ඕකම තමයි උත්තරේ හැමදාම එවනද හේතුව හරිනේ හේතුව ඇයි අපි එහෙම දුන්නේ සර් අර ලොකු ඉලක්කම රවුම් කරන්න නිසා ඒකද අදහසක් ගමු දැන් මොකද්ද මේ රවුම් කරපේකේ තේරුම අපි මේ වැඩ්ඩා කියලා නේද රවුම් කරේ මොකටද වැඩ්ඩා දිනකට වැඩිපුර හදන්න පුළුවන් ඔව් නේද පුතේ දිනකට අපි ඒකට කියන වැඩි ඵලදායිතාවයක් තියෙනවා කියලා මොකද්ද පුතේ වැඩි ඵලදායිතාවයක් පවතින්නේ අපි ලියමු හේතුව සීනි නිෂ්පාදනය කිරීමේ වැඩිම ඵලදායිතාව ඇත්තේ ඒ රටට බැවිනි ඒ නිසා තමයි අපි ඒක දුන්නේ යාට chance එක හරි නේද හරි ඊළඟට වෙනම රූලකින් ලියා ගන්න සහල් නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසිය ඇත්තේ සහල් නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසිය ඇත්තේ කාටද B රටට වේ හේතුව කියන්න පුතේ හේතුව ඔයාලා හිතලා කියන්නේ ඔව් මොකටද හේතුව සහල් නිෂ්පාදනය කිරීමේ වැඩිම ඵලදායීතාවය තියෙන්නේ B රටට බැවිනි ලියමු සහල් නිෂ්පාදනය කිරීමේ වැඩිම ඵලදායීතාවය ඇත්තේ B රටට බැවිනි හරි නේද හරි හරි දෙවෙනි ගාන ලියමු උදාහරණ දෙක ඒ
ඉන්න මේ ගාන ලියා ගන්න. තේරෙන්න එපා මේ වැඩේ ලස්සනට තේරෙන්න එපා. හරි. ලියාගමු. පහතින් දැක්වෙන්නේ සමාන යෙදුම් ප්‍රමාණයකින් සමාන යෙදුම් ප්‍රමාණයකින් සාක්කුවේ දාගෙන යනවා මං ගෙදර. හා. සමාන යෙදුම් ප්‍රමාණයකින් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව තිරුඟු පිටි සහ තේ කොළ තිරුඟු පිටි සහ තේ කොළ තිරුඟු පිටි සහ තේ කොළ නිෂ්පාදනය කරන කිලෝ ප්‍රමාණයයි නිෂ්පාදනය කරන කිලෝ ප්‍රමාණයයි kg. හරි. හරි ටේබල් එක දාගන්න. මම දැන් වෙලාව ගන්න නැහැ ගණන් දෙන්න. මම PDF දාන්නම් හදන්න.
හරි. මේ උඹලා ඔක්කොම එකතු වෙලා කනකොට එක්ක මේක අයින් කරලා මේ මේසෙ තියන කපලා මගේ කැමරාව වට්ටන්නත් එපා. හරිද? මේක මෙහෙම තිබ්බට පුතේ මේ මොකද ගාන? ලියමු. ලියමු. ටක් ගාලා. එනවද? ඔව්. ලියමු. ඒ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසි පිරිනමා ඊට හේතු දක්වන්න. ඒ භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ නිරපේක්ෂ වාසි පිරිනමා ඊට හේතු දක්වන්න. පුතේ වාසිය දෙනවට වෙනම ලකුණු දෙනවා හේතුව ලියනවට වෙනම ලකුණු දෙනවා. දැන් මම ඒ උත්තරේ දෙන්න ඕනේ නැහනේ. අතන අනුරුව තියෙනවා. හරි. මං කියන එක අහන්නකෝ පුතේ. පුතාලට මේ රෙකෝඩ් වෙන්න ඕනේ නැහනේ ඒවා. අවශ්‍ය ඉතුරු ටික මේ මෙයා කරා මම මේ රෙකෝඩින් එක දාන්නම්. ඒකට ඔයාලට පුළුවන් ඒවා මෙයා කරගන්න. හරි නේද? හරි. පුතේ මම මේකේ ගණන් ටිකක් දානවා. ඒ ටික හදමු. අද පොඩ්ඩක් පුතේ පන්තිය පැවැත්තුන වෙලාවේ පොඩි අඩුවක් තියෙනවා. හේතුව මොකද්ද? මගේ අර 28 බැච් එක පටන් ගත්ත නිසා 28 බැච් එකේ ළමයිට පොඩි දැනුවත් කිරීම කරලා පොඩ පන්ති ගියා කරන්ට් එක ගියා මැද ඒ වෙලාවත් එක පොඩි වෙලාවක් මම අරගෙන කරපු නිසා හරි නේද හරි මේ අහන්නකෝ හරි මෙන්න මේ ටික පුතේ මෙතන තියෙන වතුර මිරල් වෝටර් තියෙන්නේ හරිද ඒක බොන්න මේකේ පොඩක් මොනවා හරි කූඹි ඉන්නවා කියලා මෙන්න මෙතනින් ගිහිල්ලා එන්නොත් මට කියන්න හරි ඊළඟ එක තමයි පොඩක් ඔය කැම බීම කාලා අතන එහා පැත්තේ දාන්න එපා. ඔයාලා අතින් උන්නේ වෙන අය අතින් කලින් උනා. ඒකයි මම කියන්නේ. ඒ ටික පරිස්සමට තියන්න. රයිට්. ඒත් එකම පුතේ මං අපි ඔයාලට අහගෙන ඉන්නකෝ මේක. දොනි. ඉන්ෆිනිටි ආයතනයේ 2028 කණ්ඩායමේ කොමර්ස් පන්තිය පටන් ගත්තා. මේ සති අඟහරුවාදා ඊළඟ සති අඟහරුවාදා IT තියෙනවා 2:30 4:30. අපේ කවුද බන්දුල සර් කියයි සර්ගේ නම මම සර්ගේ මම සම්බන්ධතාවය තාම ගොඩ නැගුන්නේ නැහැ. ඒ නිසා මට මතක නැහැ සර්ගේ නම. හරිද? දෙක මේ ඉරිදා උදේ 8:30 10:30 accounts නේද පුතේ? උදේ 8:30 10:30 accounts 11 එක business එක තියෙනවා. හැම දවසකම සුපුරුදු පරිදි ඩබල් AT දවසෙම ඉකෝන් එක උදේ තියෙන 8:30 10:30 ඊට පස්සේ ඩබල් AT එක පටන් ගන්නවා 11 එකහමාර හැමදාම ඔක තමයි යන රුටින් එක. ලබන සති 8 වෙනිදාත් එන්න අවුරුද්දට නෑගම් යන්නේ පස්සේනේ. අලුත් අවුරුද්ද ඇඳුම් අරගෙන සර්ලා බලන්න අවශ්‍ය කමක් නැහැ. ඒ පා කියන්නේ නැහැ සර්. හරිද? මේ ලබන බදාදා මගේ පන්තිය තියෙනවා A level එක තියෙනවා උදේ 8:30. ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් පණිවිඩය දෙන්න. හරිද? ඊළඟ එක තමයි මොකද්ද? ලබන අඟහරුවාදා කියන්නේ 7 වෙනි අඟහරුවාදා මේ මොකද්ද? ඔව් IT තියෙනවා. ඒකටත් සහභාගී වෙන්න. IT තියෙන තැන ඔයාලට ලොකේෂන් එක කියන්නම්. මේ අපි ඉන්ෆිනිටි එකේ පන්ති තමයි මේ තියෙන්නේ. අපිට තියෙන හෝල් තදබදේ නිසා තමයි දැනට මෙතන මේ කරන්නේ. තේරුණා නේද? ප්‍රතිඵල ආවට පස්සේ අපි ඔක්කොම සාමූහිකව තීරණය කරමු. මෙතනම කරගෙන යනවද? අපි එහෙ කරනවා සර්ලත් එක්ක ඔක්කොම කතා කරලා පහසුකම අනුව. හරිද? ඔයාලා කැමති තැනක අපි කරනවා. ඒකේ ගැටලුවක් නැහැ. හරි නේද? හරි. එහෙනම් කොත්තු කාලා ඔව්
සරණයි